අද අපිට සම්බන්ධ වෙන ලංකාවේ සිට පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම ජයසිංහ මහත්මයාත් සම්බන්ධ වෙන විශේෂයෙන් අපිට දැන කරුණු පැහැදිලි කරන්න මම හිතන විදිහට පසුගිය සතියේ සාකච්ඡාව කරන්නේ අපි මජ්ක්‍ධිමනිකායේ මූලපණ්ණාසකේන සම්මාදිට්ඨි සූත්‍රය සම්බන්ධයෙන් ඒකදී ආහාර වාරය ගැන තමයි අපි සාකච්ඡාව ආරම්භ කළේ. ඊටම සාර්ථක සාකච්ඡාවක් කරුණා. නමුත් අපිට සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබුණේ ඒ තරමට කරුණු පැහැදිලි සාර්ථකව. ඒ සාකච්ඡාවේම ඊතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න. අපිට මම එකමාස පමණ කාලයක් ඉතුරු වෙලා තියෙනවා සමා වෙන්න පරක් වීම ගැන අද සාකච්ඡාව ආරම්භ කරන්න. එහෙමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ වහන්සේට පුළුවන් අපිට ආරම්භයක් ලබා දෙන්න. ඊට පස්සේ සුදුසු අවස්ථාවකදී අපි අනිත් මහත්තුරුන්ට ඉදිරිසිංහ මහත්මයාට ඒ වගේම යොමු වෙමු. ඔබ වහන්සේට පුළුවන් ඒක පැත්තට පොඩ්ඩක් බලන්න කොයි වෙලාවෙද ඒක කළ යුත්තේ කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ නම් ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට යොමු වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි කියමු දෙනාට. අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ ආහාර නිරෝධය ගැන. අපි කලින් සතිවල කතා කරන්න යෙදුනා ඒ ආහාර සමුදය ගැන. අද අපට ආහාර නිරෝධය ගැන සාකච්ඡා කිරීමට සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ආහාර නිරෝධය ගැන සාකච්ඡා කරනකොට තණ්හා නිරෝධෝ ආහාර නිරෝධා කියලා සඳහන් වෙන්නේ. මේ තණ්හාවගේ නිරෝධයම තමයි ආහාර නිරෝධය බවට පත් වෙන්නේ. ඉතින් මේ නිරෝධය කියන නැත්නම් මේ නැවැත්ම ගැන අපි කතා කරනකොට අපිට මේ සංසාරය ගැන කතා කරන්න වෙනවා. මේ සංසාරේ දැනෙන්නේ කොහොමද? ඒ වගේම සංසාරේ දික් වෙන්නේ කොහොමද? ඉතින් මේකට අපිට බලපාන දේ තමයි පින්පව් තමයි අපිට මේ සසර ගමන දික් කිරීමට හේතු වෙන්නේ. ඉතින් උපමාවකින් අපි මේක බැලුවොත් එහෙම අපිට තියෙනවා වතුර වීදුරුවක්, ඒ වගේම මඩ වලින් පිරිච්ච වීදුරුවක්, ඒ වගේම බීම වීදුරුවක් තියෙනවා. ඉතින් මේ තුනෙන් අපි පිරිසුදුයි කියලා හිතන්නේ මොකද්ද කියලා බැලුවොත් සමහර වෙලාවට මඩ වීදුරුව නම් අපි කෙලිම ප්‍රතික්ෂේප කරනවා. බීම වීදුරුවත් වතුර වීදුරුවත් අරගෙන බැලුවොත් සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් බීම වීදුරුව පිරිසුදුයි කියලා. නමුත් සැබවින්ම පිරිසුදුව පවතින්නේ වතුර වීදුරුව විතරයි. ඒක නිසා මේ සසර අපට දික් කරන්න හේතු වෙන්නේ පින්පව් දෙක. එහෙම නැත්නම් කෙලෙස් තනන්නේ මේ පින්පව් දෙක. ඉතින් මේ කෙලෙස් තනන්ද උපකාර වෙන මේ සංසාර වටේට උපකාර වෙනවා ආහාරය. ඒක නිසා ආහාර නිරෝධයෙන් තමයි අපිට තණ්හාව නැති කිරීමේ හැකියාව ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිරෝධය ගැන කතා කරන්න ප්‍රථමයෙන් අපි සමුදය ගැන ටිකක් බලන්න ඕනේ. සමුදය නැතුව අපිට නිරෝධයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අද අපි පෞද්ගලික සතියේදී ආහාර සමුදය ගැන කතා කළා. නමුත් මේ ආහාර සමුදය ගැන අද අපි සාකච්ඡා කරලා බලන්න ඕනේ. අද අලුතෙන් සම්බන්ධ වෙන අය ඇති. ඒ වගේම ආහාර නිරෝධය වඩා පැහැදිලි කිරීමට ආහාර සමුදය අපි දැනගෙන සිටිය යුතුයි. මේ ආහාර සමුදය පිළිබඳව අද සාකච්ඡා කරද්දී විශේෂයෙන් අපට සතිපට්ඨාන සූත්‍රය මෙහිදී උදව් කරගන්න සිද්ධ වෙනවා. ආහාර නිරෝධය ගැන සාකච්ඡා කිරීමේදී මේ ආහාර සමුදය දැනගෙන ඒ තුලින් ආහාර නිරෝධය කරා අපට පහසුවෙන් යෑමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන ආකාරයට යම් ලෝකයේ පිය සාධුපා ඒතී තණ්හා කියලා සඳහන් වෙන්නේ. මේ ලෝකයේ පිය රූපය සාධු රූපයක් පිටවද ඒ හේතු කොටගෙන තණ්හාව උපදිනවා. ඒ තණ්හාව තමයි ආහාර සමුදය හැටියට අපට දක්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් තණ්හාව උපදීමට ආහාර හේතු වෙනවා. විශේෂයෙන් මේ පිය රූපය ගැන කල්පනා කරලා බලනකොට මේ ලෝකයේ
අපට ප්‍රිය රූප හැටියට දක්වන්න පුළුවන් ඇස, ඒ වගේම ඇස ආශ්‍රය කරගෙන තියෙන රූපය මේ ආදී වශයෙන් ඒ වගේම කන ආශ්‍රය කරලා තියෙන ශබ්ද මේවා මිනිස්සු ප්‍රිය රූප හැටියට සාත රූප හැටියට ගන්නවා. යම් ලෝකයේ ප්‍රිය රූපං සඳහන් කරන ආකාර චක්කුම් ලෝකයේ ප්‍රිය රූපං සබ්දං ලෝකයේ ප්‍රිය රූප ආදී වශයෙන් දක්වන්න පුළුවන්. ඒ නිසා මිනිසෙන් ප්‍රිය යම් දෙයක් වෙයිද ඒවා තුලින් මේ සමුදය හටගන්නවා. ඉතින් ඒ තුලින් නිරෝධය කරා යාවිනවා. ඒක නැති කිරීමෙන් පයි නිරෝධයේ නැත්නම් හැකියාව උදා කර ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් අද මේ ආහාර නිරෝධය ගැන අපිට සාකච්ඡා කළ යුතු පවතින්නේ. ඉතින් තණ්හාව තමයි මේ සංසාරේ ඒ වගේම සසර ගමනට හේතු වෙන්නේ, කෙලෙස් හේතු වෙන්නේ. ඉතින් මේ කෙලෙස් වල ආහාර රූපය තුලින් කොහොමද මේ කෙලෙස් වර්ධනය වන්නේ? ඒ වගේම කෙලෙස් නිරෝධයේ පිණිස ආහාරය අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒ උපකාරී කරගන්න කියන මේ කාරණා පිළිබඳව අපට සාකච්ඡා කරන්න සිදු වෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව අද අපි බලමු. මාගේ මූලික හැටි කිරීමෙන් නිමා කරනවා. අද කාල වේලාවක් ඉතිරි කර ගන්න ඕන නිසා අපි සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා. සෑම දිනකටම තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. ස්වාමීන් වහන්සේ අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා මොනවද ආහාර කියන්නේ කියලා. ඒ ආහාර සතර ආහාරයක්. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන හතරේ සමුදය ගැන ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ. දැන් තණ්හාවයි එකට හේතුව කියන එක. හොඳයි, මම ගෞරවයෙන් අපේ ඉදිරිසිංහ මහත්මයාට යොමු වෙනනම් මහත්මයාණනි පුළුවන් ද අපිට තවදුරටත් ඒ කියන්නේ දැන් අපේ මේක දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය කියන්නේ මේ ආහාර හතර ගැන පිළිසිඳ දන්නවනම් එතනින්ම සම්මාදිට්ඨියට එනවා කියන එක තමයි සරියුත් මහ රහතන් වහන්සේ මෙතනදී දේශනා කරුණේ. එතකොට අපි මේ ඒ හතර, ඒ කියන්නේ ආහාර හතරේ සමුදය ආහාර හතර කියන්නේ මොනවද? ඒකේ හට ගැනීමත් නිරෝධ කරන මාර්ගයක් දනී නම් අපි සම්මාදිට්ඨියට එනවා කියනවා. එහෙමනම් අපි සම්මාදිට්ඨියකට එන්න නිරෝධගාමී ප්‍රතිපදාවක් ගැන මොන විදිහේ දැනුමක් අපි ඇති කර ගන්න ඕන කියන එක තමයි අද දවසේ අපිට කතා කරගන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම කරුණු පැහැදිලි කිරීමට ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙනවා. ත්වන් සරණයි. මම ජයසේන ඉදිරිසිංහ මේ සවන්ත සිතිලස මේ වැඩසටහන අහගෙන ඉන්න සියලුම කල්යාණ මිත්‍රයන් අවසරයි අපිට කටයුතු කරගන්න දීපානන්ද පඬිතුමාණන් ඇතුළු අද අපිට දැන් මේ පඬිතුමාණන් ඉතාම හොඳින් මේ පිළිබඳව ප්‍රවේශ අපිට අරගෙන දුන්නා. ඔතන මගෙන් අහන්නේ මේ ආහාර නිරෝධය නැත්නම් මේ සංසාරයේදී සම්මා දිට්ඨිය පහළ කර ගැනීම සඳහා ආහාර නිරෝධය වැදගත් වෙන්නේ. දැන් මොකද මේ සම්මා දිට්ඨිය කියන එක අපි දැන් පොඩ්ඩක් ආයි මතක් කරගමු. සම්මා දිට්ඨිය කියලා කියන්නේ තත්ත්වතම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියලා තමයි සත්‍යබංග සූත්‍රයේදී විස්තර කරන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ එන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක්. දැන් මේ අපි මේ කතා කරන සම්මා දිට්ඨි සූත්‍රයේ පුරාම සම්මා දිට්ඨිය සූත්‍රයේ දුවන්නේම මේ චතුරාර්ය සත්‍ය ක්‍රමය. ඒ සත්‍ය විග්‍රහ ක්‍රමය තමයි. ඒකට මේ ආහාර සමුදය, ආහාර නිරෝධය, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදා කියලා කිව්වම චතුරාර්ය සත්‍ය ක්‍රමයෙන් තමයි. දැන් අපේ හාමුදුරුවෝ ප්‍රවේශයේදී සඳහන් කළා, ඊයේ සතිය අපි කතා කරලා තිබුණා ආහාරය සහ ආහාර සමුදය කියන තැනට. දැන් අද අපි කතා කරන්න තියෙන්නේ ආහාර නිරෝධය. නිරෝධ කියන එක විස්තර කරනවා. නිරෝධ කියලා කියන්නේ මේ සංසාර වටේ, එහෙම නැත්නම් සංසාර කිලේශ වටේ, සංසාරේ ගමන් කරන මේ කෙලෙස් පරම්පරාව, කෙලෙස් සංසාරය කියන එක අවසන් කිරීම කියන එක තමයි නිරෝධ කියන එකෙන් සඳහන් වෙන්නේ. එහෙමනම් මේ ආහාරය තමයි දැන් විස්තර කරන්නේ අපි සම්මාදිට්ඨි සූත්‍රයේදී සඳහන් වෙනවා
තණ්හා සමුදය ආහාර සමුදයෝ තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ කියලා. එහෙමනම් තණ්හාව නිසයි ආහාරය හටගන්නේ. තණ්හාව නිරුද්ධ වුණාම ආහාරයත් නිරුද්ධ වෙනවා. එතකොට මේ ආහාරය නිසා තමයි මේ සංසාරයේ සත්‍යයගේ සාංශාරික ගමන නැත්තම් සැරිසැරීම කියන එක සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිවම පටිච්චසමුප්පාදයේදී විස්තර කළා. ඒකට අපි පොඩ්ඩක් මේ පටිච්චසමුප්පාදයේ තියෙන මෙන්න මේ තණ්හාව කියන තැන ඉඳලා අපි මෙතන පොඩ්ඩක් ඉස්සරහට ගණන් බැලුවොතින් අපිට පේනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ඊට පස්සේ ජාති කිව්වට පස්සේ එතන ඉඳලා තමයි මේ සලආයතන. ඉතින් ආපස්සට ගියාට පස්සේ සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා. දැන් මේ කියන හැටියට මේ එක එකක් හැම එකකටම හේතුවක් වෙනවා. දැන් තණ්හාව නිසා තමයි ආහාර හටගන්නේ. දැන් අපි කිව්වා ආහාර කිව්වට පස්සේ මේ සත්‍ය සංසාරයේ සැරිසැරීම සිද්ධ වෙන සියලුම හේතු මූල ධර්ම සියල්ල තමයි මේ ආහාර කියන එකට ගත්තේ. පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, කබ්ලින්කාර ආහාර, විඥාන ආහාර කිව්ව සත්‍ය සැරිසැරීමේ සිද්ධාමය තමයි මේ කියන්නේ. මේ සිද්ධාමයේ මූලික හේතුව තණ්හාව. ඒක මේකන බුදුහාමුදුරුවෝ අපි දන්නවා පටිච්චසමුප්පාදයේදී අවිජ්ජාවෙන් තමයි පටන් ගන්න. නමුත් මේ කියන සිද්ධාමය ඇයි අවිද්‍යාවෙන් පටන් ගන්නවා නම් අවිද්‍යාව නවත්තන්න කතා කරන්නේ නැතුව තණ්හාව නවත්තන්න කතා කරන්නේ කියන එක ඒක ලොකු ගැටලුවක්. ඒකෙදි මෙන්න මෙහෙමයි අපි හිතන්න ඕන අවිද්‍යාව කියලා කියන්නේ බිම භූමිය. අවිද්‍යාව පිහිට තමයි මේ සත්‍යය ඉන්නේ. ඕක නැති වෙන්නේ රහත් මාර්ගයේදී. අවසානයේටම නැති වෙන සංයෝජනය තමයි අවිද්‍යාව. අවසාන සංයෝජනය. එතකොට පිහිටා ඉන්නේ උතන. දැන් උදාහරණයක් විදිහට පැදුරක් උඩ හිටගත්ත කෙනෙක් ඒක හිටගෙන ඉඳගෙන පැදුර අකුලන්න අයින් කරන්න හැදුවට බෑනේ අයින් කරන්න. එයා ඒකෙන් එළියට යන්න ඕන පැදුර අයින් කරන්න. ඒ වගේ අපි හිටගෙන ඉන්නේ අවිද්‍යාව උඩ. අවිද්‍යාව උඩ ඉඳගෙන තමයි මේ නොදන්නාකම හින්දා ඉමේසං චතුර්ණං අරියසත්‍යානං අනනුබෝධා අප්පටිවේදා දීගමද්ධානං සංධාරිතං සංසරිතං තුම්මහා පංචේව මමංච කියලා බුදුහාමුදුරුවෝ වදාලා දැන් මේ අද අපි කතා කරන මේ ආහාර මේ කියන චක්‍රය මේ සියලු දේවල් ඒක චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ මේ සතර සත්‍ය තේරුම් ගන්න බැරි හින්දා තමයි අපි මේ සියලු දෙනා සංසාරේ ඇවිදින්නේ මිත්‍ර කාලයක් ඇවිදගෙන ආවේ. එහෙමනම් මේ සංසාර ගමන දැන් මේ නවත්වන්න ඕන නම් මෙන්න නවත්වන්න තමයි මොකද අවිද්‍යාව මත හිටගෙන ඉඳගෙන අපි ඉස්සරහට අඩිය තියන්නේ තණ්හාව නිසා. එහෙමනම් අවිද්‍යාව නැති කරන එක හේති නැහැ. නමුත් තණ්හාව නවත්තන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මෙතන කියන්නේ මෙන්න නවත්තන පොයින්ට් එකේම නැත්නම් ස්ථානේ අරගෙන තියෙන මරණ ස්ථානේ අල්ලලා තියෙන නැත්නම් නිලය අල්ලලා තියෙනවා මොකද්ද? තණ්හා සමුදය ආහාර සමුදය. තණ්හාව හට ගැනීම නිසා තමයි ආහාර හටගන්නේ. තණ්හා නිරෝධා ආහාර නිරෝධ තණ්හා නිරුද්ධ වීම නිසා තමයි ආහාර නිරුද්ධ වෙන්නේ. දැන් ඒකට මේ නිරුද්ධ වීම. එහෙමනම් දැන් මේක විස්තර කරන්න අපේ හාමුදුරුවෝ හොඳ විස්තරයක් ගත්තා. මේ නිරෝධය කියන එක විස්තර කරන්නට අපිට හොඳම තැන තමයි මේ තණ්හාව නිරුද්ධ කරන්න ඕන නම් තණ්හාව හට ගන්න ඕන. ඒක තියෙන සතිපට්ඨාන සූත්‍රයේදී චතුහත්ත්‍ය විස්තරයේ තියෙන අපි ඉස්සරහට චතුහත්ත්‍ය වාරයකුත් වෙනවා. නමුත් අපිට මේක මෙතෙන්දී නොකිය ඉන්න පුළුවන් කමක් නැහැ. මේක කියන්න වෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. පතමංච වික්කවේ දුක්ඛ සමුදයං හරි සත්‍යං කියන කාරණේ සඳහා තියෙන්නේ. එතෙන්දී කියනවා සාකෝ පනේසා වික්කවේ තණ්හා කත්ත උප්පජ්ජමාන උපදිති. ඔය කියන තණ්හාව දැන් මෙතන කියනවා තණ්හා නිරෝධා අවිද්‍යා නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීම නිසා තමයි අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ. තණ්හා සමුදය අවිද්‍යා සමුදය. තණ්හාව හට ගැනීම නිසා තමයි අවිද්‍යාව හටගන්නේ. එහෙමනම් කොහොමද මේ තණ්හාව හටගත්තේ? කොතනද මේ තණ්හාව හටගත්තේ? සාකෝ පනේසා වික්කවේ තණ්හා කත්ත උප්පජ්ජමාන කොහෙද උපදින්නේ? කත්ත නිවිසමාන කොතනද බැසගන්නේ? යං ලෝකේ පිය රූපං සාත රූපං මේ ලෝකේ යම්කිසි ප්‍රියජනක කියලා જાතියක් තියෙනවා නම් ප්‍රිය ස්වභාවය ඇති දෙයක් තියෙනවා නම් සාත රූපං මිහිරි ස්වභාව සාත කියන්නේ මිහිරි ස්වභාවය ඇති යමක් තිබෙනවා නම් එත් ඒසා තණ්හා උප්පජ්ජමාන අන්න එතන තමයි ඒසා තණ්හා ඔය කියන තණ්හාව උපදින්නේ. එත්ත නිවිසමානා එතන තමයි දැසගන්නේ. ඉතින් ආපහු අහනවා කිංච ලෝකේ ප්‍රිය රූපං මොකද්ද එහෙමනම් මේ ලෝකයේ තියෙන ප්‍රිය රූප ප්‍රිය ස්වභාවය තියෙන්නේ මොනවද? සාත රූපං මිහිරි තියෙන්නේ. මේ කියන තණ්හා උපදින්නට හේතු වෙන්නේ. චක්කුම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං
ඇස ප්‍රිය ජනක එකක්, මිහිරි එකක්. අන්න එත්තේ සාතන්හා උපජ්ජමාන උපජිත නිවිසමානා නිවිසති. ඒ වගේම සෝතං ගානං ජීවහා කායෝ කායං මේ කියන්නේ ඔක්කොම දැන් අපිට එක වෙලාවකට හිතෙන්න පුළුවන් මෙතන මේ කොහොමද ඇස ප්‍රිය දෙයක් වෙන්නේ කියන එක. ඇස මිහිරි වෙන්නේ රූපේ මිහිරි කියවම හරි. ඇස මිහිරි කියලා කියන දැන් උදාහරණයක්. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න අපිට ඇස තියෙන එක ඇස නැති එක්කෙනාත් එක්ක සංසන්දනය ඇස නැති එක්කෙනා අන්ධ කෙනෙක් අරන් බැලුවට පස්සේ ඒ මනුස්සයා කොච්චර දුකක් වේදනාවක් විඳිනවද? එතකොට අපිට ඇස කියවම මතක තියාගන්න ඕන මේ මස ඇස නෙවෙයි අන්ධයාට නැති අපට තියෙන යමක් වේ නම් ඒක තමයි ඇස කියලා කියන්නේ. අන්ධයාට නැති අපට ඇති දේ. එතකොට අන්න ඒ ඇස කියන එක බොහොම ප්‍රියජනක දෙයක්. ඒක මේකෙන් තමයි බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි කියමු මේ රූපයක් අපිට පටිගත කරගන්න ඕනේ. ඒකට පාස් කරනවා කැමරාවක්. එතකොට අපිට රූපය වැදගත් වගේම කැමරාවත් අපිට වැදගත්. කැමරාවත් ප්‍රියජනකයි. රූපයත් ප්‍රියජනකයි. මෙන්න මේ නිසා යම් මේ ලෝකේ ප්‍රියජනක යමක් තිබේ නම් ඒ ප්‍රියජනක දේ උඩ තමයි මේ තණ්හාව දැසගන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ කියන එක. දැනට මම හිතනවා ඔය මූලික කාරණේ මම පැහැදිලි කළා. ඉදිරියේදී එන ආකාරය අනුව ටිකක් විස්තර කරන්න ඔබට තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි බොහොම හොඳයි අපිට ඒ කිව්ව කරුණ මත දැන් අපි දැනගත්තා කොහෙද දැන් තණ්හාව නම් මේ ආහාරයට හේතු වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ වගේ ස්ථානවලයි කියලා දැනගත්තා. මම හිතනවා අර කැමරාවේ උදාහරණ ඉතාමත්ම හොඳ උදාහරණයක්. ඒක අපිට සරලව තේරුම් ගන්න පුළුවන් කොහොමද අපි අපේ ආයතන වලට ඇත්තම ඒක කොහොමද සාත රූපයක් වෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි මම කල්යාණ මිත්‍රයන්ට යොමු වෙන්නම් මොනවා හරි මෙතෙක් සාකච්ඡා කරපු දේවල් සහ ඒ වගේම පසුගිය සති සාකච්ඡා කරපු දේවල් අතරින් මොනවා හරි කරුණක් දැනගන්න තියෙනවා නම් මේ වෙලාවේ එක් වෙන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් අනිත් කතා නොකරන අය මයික් මියුට් කරගමු. අවස්ථාව දෙමු අදහස් හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හොඳයි තේරුම් ගන්නයි. Thank you for that. माइक म्यूट कर जाऊँ माइक के म्यूट कर जाना ඒ පිළිබඳව යම් අවධානයක් කාටහරි ප්‍රකාශ කරන්න අවශ්‍යතාවය තියෙනවද? එහෙම නැත්නම් ප්‍රශ්නයකින් යම් කිසි නොපැහැදිලි තැනක් මතු කරගන්න කැමැත්තක් තියෙනවද? මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ගිය සතියේ එකක් අල්ලලා අහන්නද? අහන්න පද්ම මහත්මිය අහන්න. ඕකේ. කියන්නේ දැන් ඇස ගැන කතා කරනකොට ඇස හරි රූපය. එතකොට ඇසට දකින්නේ රූපය, දකින්න වර්ණ රූපය සජීවී නොවේ කියන කතාව මත වර්ණ රූපය සජීවී නැති බව තමයි මම වටහා ගත්තේ. ඊළඟට කියනවා රූපය සිතක නැහැ කියලා. එතනින් ගියාම රූපය සිතක නැත්නම් ඊගවට වේදනාව හරහා චේතනාවෙන් ඉහිල්ල කර්මය ඇති කරන තණ්හාව ඇති කරන එහෙම නැත්නම් අවිද්‍යාව නිසා ඇති වෙන මේ තණ්හාව මේ කියනකොට මේ අරමුණ කියන්නේ මොකක්ද? එතකොට ප්‍රශ්න කීපයක් එනවා. අරමුණ කියන්නේ මොකක්ද? එතකොට මෙතන කියන සිත්තේ තියෙන්නේ මොනවද? එතකොට අධිවචන සම්පත්තියක් ගැන කතා කරනකොට මම මේ කතාවේ ඇත්තටම මේ මනෝ සංකේතනික ආහාරය ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. මගේ ප්‍රශ්නේ එකයි කරුණාකරලා මේකට මේ පිළිතුරක් දෙනවා නම් බොහොම පිං සිද්ධ වෙනවා. හොඳයි බොහොම පිං පද්ම මහත්මිය. මම හිතන්නේ පසුගිය සතියේටත් අදාළ නිසා අපි නැවත වාරයක් එදිසිංහ මහත්මයාට හෝ ස්වාමීන් වහන්සේට පුළුවන් අපිට ඒකට පිළිතුරක් ලබා දෙන්න ගෞරවයෙන්. හොඳයි. හොඳයි සර්වන් සරණයි. මම ජයසේන එදිසිංහ. මම හිතනවා දැන් එතුමිය අහපු ප්‍රශ්නයට මේ අරමුණ සිත දැන් රූපය සිතේ නැත.
කියලා එතුමිනේ කියනවා. ඉතින් සිතට එන්නේ කුමක්ද? ඊට පස්සේ මනෝ සංචේතනෙ වෙන්නේ කුමක්ද කියන එක මම හිතනවා මම හිතන දේ වෙන්නේ නැති එක මේ කියන්නේ නැත්තේ කියලා මටත් හිතෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති රූපය එසත් රූපය සම්පූර්ණ ඉන්නම් සංගති පස්සු කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ රූපය දැක්කාය කියලා කියන්නේ ඔය කියන කාරණා තුන එකතු වීම. ඒ නිසා රූපේ සිතේ කියන කතාව ඇත්තක් තියෙනවා. නම් රූපය දැකලා ඒක සිතට ගියාට පස්සේ එතකොට සිතේ රූපේ තියෙනවා. එතකොට සිතට රූපය අරන් ඉලා තියෙනවා. මොකද සිත කියලා වෙනම එකක් නැහැ. වෙනම සිත කියලා පෙන්වන්න එකක් නැහැ. සිතක් ඇති වෙන්න අරමුණ කියන කුමක්ද කියලා එතුමිය දැන් ඇහුවා. අරමුණක් ඇති වුණොත් තමයි සිතක් පහළ වෙන්නේ. අපේ ළඟ තියෙන්නේ චේතනා ශක්තියක්. ඒ කියන්නේ මනුෂ්‍ය සත්ත්ව වර්ගයාට තියෙනවා චේතනාව සිටී කියන ශක්තියක් තියෙනවා. නමුත් ඒ චේතනාවකින් අපි ඔය ගණනය කරන ගණන් ගන්න නම් කරන සිත් කියන જાතිය ඇති වෙන්න නම් ඒකට අරමුණක් ආපාතගත වෙන්න ඕන, මුණ ගැහෙන්න ඕන, අරමුණක් ඇසට නම් දකින්න ඕන, කනට නම් ඇසෙන්න ඕන, විදියට අරමුණක් මුණ ගැහෙන්න ඕන. අරමුණක් මුණ ගැහුනේ නැත්නම් සිතක් පහළ වෙන්නේ නැත. එතකොට රූපයක් සිතේ නැතුව වගේම තමයි සිතකුත් නැහැ කොහොමද? සිතක් කියලා එකක් ඇති වෙන්න අරමුණක් එන්න ඕන. එතකොට අරමුණක් ඇවිල්ලි ඉවර වෙලා චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. අන්න ඊට පස්සේ තමයි වේදනාව. දැන් මේ මනෝ සංචේතන කියන එක ආවට පස්සේ ඒක පොඩි විස්තරයක් ගන්න වෙලා තියෙනවා. මොකද මේ අර මම ඉස්සෙල්ලා කියාගෙන ගිය සතිපට්ඨාන විවරණයේ තියෙනවා මේ කියන මේ තණ්හාව ඇති වෙන ක්‍රමයක්. උන ඇස ප්‍රිය රූපයි කියවනේ ඇස ප්‍රිය ජනකයි. ඒ වගේම රූපය ප්‍රිය ජනකයි. මේ බලන්න ඇස සම්බන්ධ වෙන දේවල් ප්‍රිය ජනකයි මිහිරි. ඊළඟට ඒකත් එක්ක ඇති වෙන චක්කු විඥානයේ ප්‍රිය ජනකයි මිහිරි. දැන් ඔය එතකොට මේවා අපි වෙන් කළ බුදුහාමුදුරුවෝ විභජ්‍යවාදී හින්දා බුදුහාමුදුරුවෝ මේක බෙදලා පෙන්නුවා. නමුත් ඇසත් රූපයත් චක්කු විඥානයත් පහළ වෙන්නේ තුන් පාරකට නෙවෙයි. ඒක එක සැරේට පහළ වෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක ඊළඟට එන චක්කු සම්පස්සය. ඒකත් මිහිරි. ඇසට රූපයක් මුණ ගැහිම කියන එක ඔහු මිහිරි දෙයක්. මිහිරි රූපයක් නා. අමිහිරි නම් අමිහිරි. ඊට පස්සේ චක්කු සම්පස්සජ වේදනා. ඇස නිසා ඇස අර රූපේ ස්පර්ශ කිරීම නිසා ඇති වෙන වේදනාව ඒකත් සුඛ වේදනාවක් නම් මිහිරි. ඊට පස්සේ කියනවා 6 වෙනි අංකේ රූප සංඥා. ඒ රූපේ පිළිබඳ ඇතිවෙච්ච හැඳිනීම ඒක ඊට පස්සේ කියනවා රූප සංචේතනා. මෙන්න අර මැතිණිය අහපු සංචේතන මනෝ සංචේතන කියන තැනට එනවා. දැන් ඔය චේතනාව ඒ රූපය ගැන මොකක්ද අපේ විග්‍රහය? මොකක්ද විවරණය? මොකක්ද ඇගයීම? අන්න ඒක තමයි සංචේතන. දැන් එක තැනක තියෙනවා නිබ්බේධික සූත්‍රයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ නිබ්බේධික සූත්‍රයේ කියනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ මිහිරි දේවල් තියෙනවා, ලස්සන දේවල් තියෙනවා, හැඩවැඩ දේවල් තියෙනවා. ඒවා ඔහේ තියෙනවා. ඒක නෙවෙයි කාමය කියලා කියන්නේ. කාමය කියලා කියන්නේ ඒක දිහා බලලා හෝ ඒක විඳලා මිනිසා තුළ ඇතිවෙන්නා වූ සංකල්පමේ රාගය, කල්පනාමේ රාගය, චේතනාමේ රාගය, අන්න මනෝ සංචේතන කියලා කියන්නේ ඒකයි. යම්කිසි දෙයක් පිළිබඳව දැකලා අපි ඇති කරගන්නා වූ රාගය. අන්නේ මනෝ සංචේතනේ දැන් ඕක ගැන කල්පනා කරලා ඒකේ තියෙන අංගෝපං ගැන කල්පනා කරලා ඒකේ තියෙන හැඩතල ගැන කල්පනා කරලා ඕක තමයි සංකල්පනාව. ඒ සංකල්පනාවෙන් අපි ඒකට අගයක් දෙනවා. ඒක මනිනවා. මැනලා අපි තුල ඇති කරගන්නවා රාගයක් හරි මොකක් හරි ඒක ඇති කරගන්නවා. මෙන්න මේ වටිනාකම තමයි ඊට පස්සේ යන්නේ කර්මයේ බවට. මම හිතනවා දැනට ඒ ඇති ඉතුරු ටික අපි ඉදිරියේදී කතා කරමු. හොඳයි මම හිතන්නේ ඒකට උත්තර ලැබෙන්න. හොඳයි. තවත් කාට හරි එකතු වෙන්න පුළුවන් යම් ප්‍රශ්නයක් තියෙනවා. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. පින්වත් මහත්මයාට බොහොම පින් අපිට මේ පැහැදිලි කරලා දීම ගැන. මහත්මයා ඔබතුමා පැහැදිලි කරා දැන් මේ තණ්හාව ඇති වෙන්නේ සාත රූප මිහිරි ප්‍රියජනක රූප නිසා කියලා. එතකොට ඒ වගේ රූපයක් දිහා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අවිද්‍යා සහගත සිතින් අයෝනිසෝ මනසිකාරයෙන් බලලා
අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් කියන දේවල් සංඥා විපල්ලාසයට ලක් වෙලා නිට්ටය සුභ සුඛ ආත්මාදී වශයෙන් අරගෙන ග්‍රහණය කර ගැනීම නිසා නේද මේ ආකාරයට මිහිරි සාක රූප වශයෙන් සංචේතනා කරලා සංස්කාර කරලා සංසාර වටය දිග්ගස්ස ගන්නේ කියන අදහසක් ඇති වුණා. ඔබතුමාට ගෙම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. මම හිතනවා ඔබතුමිය ඒක කිව්වා කියලා. ඒක තුලම මා කියන්න තියෙන ටිකක් එතුමියම කිව්වා. ඇත්ත වශයෙන්ම මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ඕක විස්තර කළා මේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාග පුරුෂ. එතකොට මේ සාත රූප පිය රූප කියලා කියන්නේ මේ ලෝක සම්මතයක් ඕක. ප්‍රිය බුදුහාමුදුරුවෝ දාරන්නේ නැහැ මේක රසයි මිහිරි කියලා. උන්වහන්සේ කියන්නේ මේ ලෝක සම්මතයක් තියෙනවා මේක ප්‍රිය මෙන්න මේ හේතු නිසා මේක ප්‍රියයි. මෙන්න මේ හේතු නිසා මේක මිහිරි කියලා අපි සම්මත කරගත්තු. ඒක ලෝකේ තියෙනවා හැබැයි. බුදුහාමුදුරුවෝ අර අනිබ්බේදී සූත්‍රයේදී කියනවා අත්‍යත්ත කාම ඒවා එහෙමම තියෙනවා. ඒ කාමයන් එසේ තියෙනවා කාම තතේව තිත්තන්ති. ඒවා වෙනසක් නැහැ. ලෝකේ අපි යෝග ගත්තත් නැතත් අපි ඒකට කාමනේ කළත් අපි කැමති වුණත් නැතත් මේ ලස්සන දේවල්, මිහිරි දේවල්, රස දේවල් කියනවා ලෝකේ තියෙනවා. ඒක සමහරලාට කිසි කෙනෙක් රස බලන්නේම නැතුව නැති වෙලා යනවා. කැලේ තියෙන මේ මල් පැණි වගේ. එතකොට ඒ නිසා මේ ලෝකේ රස ප්‍රශ්නේ තියෙන්නේ මේ කාමයේ අපි ග්‍රහණය කරන. ඒක ඔබතුමී හොඳටම මේක කිව්වා. ඒ තියෙන රසවත් දේ මිහිරි දේ පිළිබඳව අපි කාමනය කරනවාක තමයි කැමති වෙනවා. කැමති වෙලා ඒක විඳ ගන්නට යන එක්කෙනා තමයි මෙන්න මේ කියන කාමයට අසෙන්නේ. ඒක නිසා තමයි මේ ඔකට කියන සංකල්ප රාගය. ඒ සංකල්ප රාගය නිසා තමයි සංසාරේ දික් වෙන්නේ කියලා ඉස්සෙල්ලා අපේ හාමුදුරුවෝ ලස්සන උපමාවක් ගෙනාවා වීදුරු තුනක කතාව. ඒ වීදුරු තුනේ කතාවේ එකක් මඩ වීදුරුවක්, අනිත් එක බීම වීදුරුවක්, අනිත් එක සාමාන්‍ය නිකන් ඇල් වතුර වීදුරුවක්. එතකොට කෙනෙකුට අහන්න කෙනෙකු කියනවා මේක දැන් මේ වඩා එහාඳුරු කිව්වා ඒකේ තියෙනවා මිහිරි එක මොකද්ද? වඩා රසවත් දේ මොකද්ද කියලා අහුවොත් එහෙම එතෙන්දී අපිට කෙනෙක් කියනවා මඩ එක නම් එපා. මඩ එක කොහොමවත් රසවත් නැහැ. වල් ඇල් වතුර එකටත් වැඩිය අරක රසයි. බීම වතුර එක රසයි. ඊළඟ ප්‍රශ්නේ අපි අහනවා මේකෙන් කිලුටු නැති එක මොකද්ද කියලා. කිලුටු නැති එක මොකද්ද කියලා අහුවට පස්සේ ඒක අනිවාර්යෙන් උත්තර දෙන්න වෙනවා මඩ එකක් කිලුටුයි, බීම එකක් කිලුටුයි, ඇල් වතුර එක විතරයි කිලුටු නැති කියලා. මේක නිසා හාමුදුරුවෝ පැහැදිලි කළා ඒ තමයි මේ ලෝකයේහි කාමය කියන එකත් මේකත් එක මේ කියන මේක ආහාරය සම්බන්ධව යනකොට මිහිරි කියලා යනකොට කුසල අකුසල දෙපැත්තම යනවා. අපි ඔය අර මිහිරි කියලා කිව්වේ ඒකේ අර බීම වීදුරුවේ තියෙන කුසල පැත්ත, මඩ වීදුරුවෙන් කිව්වේ අකුසල පැත්ත, පින් පව් දෙකමයි. ඊට පස්සේ ওই දෙකේම මිදුණු තත්ත්වයට තමයි යනවා. ඒ නිසා මෙන්න මේ ඇල් වතුර වීදුරුවේ තත්ත්වයට සිත අරගෙන එන්න තමයි මේකෙන් මේ කතා කරන්නේ. බොම්බි. තිරුවන් සරණයි මහත්මයා දැන් මිහිරි ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. මිහිරි දේ දැන් මහත්මයා කිව්වා දැන් මිහිරි දේ තියෙන්නේ මිහිරි දේ කියලා එකක් තියෙන්නේ අමිහිරි දෙයක් තියෙන නිසා කියලා හිතුවොත් ඒතකොට අමිහිරි දෙයක් කියලා දෙයක් තියෙන්නේ මිහිරි දෙයක් කියලා දෙයක් හිතාගෙන ඉන්න නිසා කියලා හිතුවොත් එහෙම දැම්මහම දැන් අපිට මිහිරි දෙයක් ලැබෙනකොට අනිවාර්යෙන් ඔළුවට එන්න ඕන මේ මිහිරි දේ තියෙනවා නම් අනිවාර්යෙන්ම අමිහිරි දෙයක්ත් තියෙන්න ඕන කියන අදහසින් මෙතනින් ගැලවෙන්න වගේ එතනින් අවබෝධය ලබා ගන්න පුළුවන් නේද ස්වාමීන් මහත්මයා තෙරුවන් සරණයි. ඔව් බොහොම හරි. ඒක තමයි මේ ලෝකේ ඔන්න ඔතෙන් තමයි සම්මාදිට්ඨිය. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය අපිව ගෙනියන්නේ ඔන්න ඔතෙන්ට. සම්මා දැන් ඔබතුමා හරියට ගත්තා ඒක තමයි සම්මාදිට්ඨිය. අමිහිරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම සාපේක්ෂයි. මිහිරි කියන එක සමහරවිට මඩ කියන එක කිඹුලෙකුට නම් මිහිරි වෙන්න පුළුවන්. මිනිහෙකුට අමිහිරි වෙන්න පුළුවන්. එතකොට කවුද මේක මිහිරි අමිහිරි කියලා තීන්දුව කරන්නේ? කාගේ ළඟද මේ මිහිරි අමිහිරි තියෙන එක කිඹුල් දිවට දිව දෙන්නටම දිව තියෙන්නේ. එක දිවකට මිහිරි දේ තව කෙනෙකුට අමිහිරි. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ලෝකයේහි ඒ සත්‍යය තමයි මේ සංකල්පය විහි කරගන්නේ රසවත්ද නීරසද කියන එක. මම හිතනවා ඒකට ඒ ප්‍රමාණවත් කියලා.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගෙන් අවසරයි පිටවත් මහත්මයාණෙනි අපි දැන් මේ අද සාකච්ඡාවේදී මම තේරුම් ගත්ත දේ මේ පොඩක් නිවැරදිද කියන එකයි මට දැනගන්න ඕන වෙලා තියෙන්නේ. දැන් මට තේරුණ විදිහට මේ සසර ගමනේ යන්න ළඟම තියෙන හේතුව තණ්හාව වගේ ටිකක් ඈතින් තියෙන හේතුව අවිද්‍යාව වගේ මට තේරුනේ. ඒකම දැන් අපි කතා කළා මෙතනදී මේ ප්‍රියජනක වස්තුව කියන්නේ මිහිරි දේ තමයි අපිට තණ්හාව ඇති කරේ කියලා. එතකොට අපි එතනදී කතා කරා චක්කු කියන එක කියන්නේ ඇස කියන එක. එතකොට එහෙමනම් ඇස පිරිසිඳ දකින්න ඕනද මෙතනදී මේ තණ්හාව නැති කරගන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතනවා මම උත්තර දෙන්නම් මේකට. අත් වශයෙන්ම හරි ඔබතුමා කතා කළා හරි තණ්හාව තමයි ප්‍රායෝගිකව නවත්තන්න තියෙන තැන මේ සසර ගමනේ. මම ඉතලා කිව්ව උදාහරණයක්. පැදුර උඩ ඉඳගෙන පැදුර අයින් කරන්න බෑ කියලා. ඒ වගේ අපි හිතගෙන ඉන්නේ අවිද්‍යාවද. ඒක බුදුහාඳුරු මම අර පාඨයෙන් පැහැදිලි කළා මේ සංසාරෙ මෙච්චර කල් ආවේ අවිද්‍යාව නිසා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවෙන් ගන්න තීරණය තමයි තණ්හාව. ඒ තණ්හාව නිසා තමයි සංසාරෙ දික් වෙන්නේ. අවිද්‍යාව නැති කරගන්න අපි සුදුස්සෙක් බවට පත් වෙන්නේ තණ්හාව නැතුවම. එතකොට ඒ දැන් ඔබ දන්නවා මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග. දැන් මෙතන මේ තණ්හාවට අදාළ දේවල් ගොඩක් කියවෙනවානේ. කාමරාග, රූපරාග, අරූපරාග කියලා තණ්හාවටම තුනක් තියෙනවානේ. එතකොට ඕවා පිළිබඳව වැරදි නිගමනය ගන්නේ අවිද්‍යාව නිසා. නමුත් අවිද්‍යාව කියන එක ක්‍රමානුකූලව ප්‍රහීන වෙනවා, තුනී වෙලා යනවා අර නිගමන ගැනීම නැවැත්තුවට පස්සේ. වැරදි නිගමන ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩු කරනකොට. එතකොට මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව අපි නිගමනේ වැරදි. ඒ නිගමනේ වැරදි. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨියක් වෙන්නේ ඔන්නතෙන්දි. එතෙන්දි තව කාරණයක් මම පැහැදිලි කරන්න ඕන. චතුරාර්ය සත්‍ය දේශනාවක් තව පොඩ්ඩකින් කියනවා සත්‍යවාරයේදී මේ සූත්‍රයේම. ඒ සත්‍යවාරයක් තියෙද්දි ආහාර වාරයක් මෙතෙන්දි දැම්මේ කියන එක. ඒකත් හරි වැදගත් දෙයක්. මොකද චතුරාර්ය සත්‍ය අපි ඊට ඉස්සෙල්ලා ඉගෙනගෙන තිබුණා. ඒක ඉගෙන ගත්ත ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තට දැන් ඒ කාලෙම ওই ප්‍රශ්නේ ඇති වුණා. දුක්ඛං අරිය සත්‍යං ආදි වශයෙන් චතුරාර්ය සත්‍ය කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතුව තමයි ඊට පස්සේ සරියුත් මහාමුදුරන්ට බුදුහාමුදුරු පවරන්නේ මේක විස්තර කරලා දෙන්නේ කියලා. ඒ පාර තමයි සත්‍යවිභංග සූත්‍රය දේශනා කරන්නේ. ඒ වගේ දැන් අපි චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා මේක කිව්වට ඒක නිකන් අපේ නෙවෙයි වගේ. අපේ ඇඟේ තියෙන එකක් නෙවෙයි වගේ. අපිට අදාළ එකක් නෙවෙයි වගේ හැදෙන සාමාන්‍ය ජනක. ඒ නිසා බුදුහාමුදුරුවෝ දුක්ඛ කියන ඒ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන දුක්ඛ කියන ඉන්කලා ඒක ආහාර කියලා. ආහාර වෙදෙන්නේ බලනකොට පටිගන්න ආහාරය. එහෙමනම් මේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය තමයි මේ කියන ආහාර ක්‍රමය යටතේ. ඒ නිසා ඈත දුර තියෙන අල්ලන්න බැරි එකක් උඩ පැනලා අල්ලන්න තියෙන එකක් වගේ පෙනිච්ච චතුරාර්ය සත්‍ය තමන්ගේ ළඟටම ගෙනල්ලා තමන්ගේ ශරීරයේ තුලින්ම පෙන්වන්න බුදුහාමුදුරුවෝ මේ ආහාර වාරයේ අපට උදා හරියුත් හාමුදුරුවෝ මේ ආහාර වාරයේ මේ සූත්‍රයේදී උදාගත්ත කියලායි කියන්නේ. කොහොම පින් එදිරිසිංහ මහත්මයා. එදිරිසිංහ මහත්මයාට මම කාරණයක් යොමු කරන්නම්. එදිරිසිංහ මහත්මයා මේකටත් අපිට යම් ආලෝකයක් ලබා දෙන්න. දැන් අපි අහලා තියෙනවා ඔය අවිද්‍යා සංහා දෙක ගැන කතා කරන වස්තුලාවට පඤ්ඤා විමුක්ත, චේතෝ විමුක්ත කියලා වචන දෙකක් මාර්ගය කරලා තියෙනවා. අපිට ඒක මෙතනට අදාළ කරගන්න පුළුවන්ද? ඒකෙන් ඒක කොයි විදිහටද යෙදෙන්නේ කියලා මට තේරෙන හැටියට සාධාසේ හැටියට ඔය අවිද්‍යා තණ්හා කියන දෙක තමයි ඒවා යෙදෙන්නේ කියලා තේරෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වේද? තෙරුවන් සරණයි. මේ මම හිතනවා මට ඒ පිළිබඳව සම්පූර්ණ උත්තරයක් දෙන්න අද පුළුවන් වෙයිද කියලා මට කියන්න බෑ. නමුත් මම කැමති නැහැ සූත්‍රයක් දක්වන්නේ නැතුව උත්තරයක් දෙන්න. මොකද ඒක ටිකක් අවදානම් කාරණයක්.
හිතුමතේට උත්තර දෙන එක ටිකක් මම විශ්වාස කරනවා ඒක හොඳ නැහැ කියලා. නමුත් මම ඔබතුමාට නිකන් මග හිතා ගන්න මම ඔබ කියන්නම්. මේ චේතෝ විමුක්ති කියන්නේ මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදියට මෛත්‍රිය ගැන සඳහන් කරනකොට මෙත්තායි වික්කවේ චේතෝ විමුක්තිය කියලා මෛත්‍රී චේතෝ විමුක්තිය විස්තර කරනවා. මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ කිසිම දෙයකින් කිසිම කෙනෙක් දැන් අපි භාවනාව කරගෙන යනකොට ඒ භාවනාවේදී දෙමාපියන්ට ගුරුවරුන්ට ඥාතීන්ට ඔහොම නම් කරගෙනනේ අපි යන්නේ. ඔය නම් කිරීම නැතුව කිසිම වර්ගීකරණයක් නැතිව කෙලින්ම සියලු දෙනාට මගෙන් සතුරන්නේ මගේ සිතෙන් නිකුත්වන්නේ කුමක්ද? අන්න ඒකයි මම මිදිලා ඉන්නේ සියලුම බැමි වලින් මිදිලා ඉන්නේ. ඒ නිසා මම මගේ සිත මුදවාගෙනයි මේ මෛත්‍රිය පවත්වා ගන්න. එතකොට මෙත්තා චේතෝ විමුක්තිය. එතකොට මම මේක වචන විස්තර කරන් තේරුම් ගන්නයි මම මේක උදාහරණයක් ගත්තේ. දැන් ඔතනවා කිව්වා අවිජ්ජා තණ්හා මේකෙදි චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය කියලා දෙකක් තියෙනවා. මේක මම මේ කියන්නේ සූත්‍රයේ ආශ්‍රයෙන් නෙවෙයි ඉදිරියේදී වෙනත් දවසක මම මේ සූත්‍රයක් බලලා කියන තුරු ඔබතුමාට පොඩි සෑහීමකට උත්තරයක් විතරයි මේක දෙන්නේ කියන එකත් මතක තියාගන්න. චේතෝ විමුක්ති කියලා කියන්නේ දැන් සිත මුදවා ගැනීම. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ අවබෝධයෙන් තේරුම් ගැනීම. එතකොට මේක තියෙනවා පඤ්ඤා කියලා කියන්නේ අවබෝධය. අවබෝධයේදී ඒ පුද්ගලයා සියල්ල තේරුම් ගන්නවා. කාරණේ මොකද්ද කියලා වටහා ගන්නවා. ඊළඟ චේතෝ විමුක්ති කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සිත ඒකෙන් මුදව ගන්නවා. එතකොට අර භාවනාවේ වෙනත් විදියකින් කියනවා නම් අපි කියමු සමතයෙන් අපේ සිත යමකින් වෙන් කර ගැනීම. ඊට පස්සේ විදර්ශනාවෙන් ඒක සහ මුලින්ම ඒක අවබෝධ කරගෙන වෙනස් කිරීම කියන එක තමයි ඔය පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා දැනට කියන්නේ. හැබැයි මේක සම්පූර්ණ උත්තරයක් නොවන බව මතක තියාගන්න. බොහොම පිං. හොඳයි එහෙනම් අපිට තවත් යම් කිසි අදහසක් තියෙනවද දැනගන්න නැත්නම් කොටස් තියෙනවද විස්තර කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඊළඟ කොටස් එක නිරෝධ මාර්ගය පිළිබඳව කතා කරන්න පුළුවන්. කල්යනා මිත්‍රයන් තව තියෙනවද ප්‍රශ්න මොන හරි ඉදිරිපත් කරන්න? හොඳයි දිසිංහ මහත්මයා එහෙනම් ස්වාමීන් වහන්සේටත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් අපි මෙතෙක් කියලා කතා කළේ ඇත්තටම ඒ ආර හතර පිළිබඳවයි. ඊට පස්සේ ඒකේ සමුදය අපි තණ්හාව හැටියට ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඒක නිරෝධය කියන එක ගැන කතා කරා. ඒ තණ්හා නිරෝධයෙන් ඒ ටික නිරෝධ වෙනවා කියලා. එහෙමනම් දැන් අපි යම් කිසි දුරකට කතා කරා ඇත්තටම මොකද්ද ප්‍රතිපත්තිය වෙන්න ඕනෙත් කියලා නැත්නම් ප්‍රතිපදාව වෙන්න ඕනෙත් කියලා. නමුත් අපි විශේෂයෙන් පොඩක් නැවත සාකච්ඡා කරමු මොකද්ද මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒ වගේම මේ දේ සාකච්ඡාව අවසානයේදී අපිට කොයි විදිහටද පුළුවන් මේක අද වෙනස් විදිහකට අපි අද ඉගෙන ගත්ත කරුණු වලින් සම්බන්ධ ප්‍රතිපදාවට අපි අද ඉගෙන ගන්න කරුණු එකතු කරගන්නේ කොහොමද කියලා අපි හිතාගෙන යොමු එහෙනම් ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එකට යොමු. එනම් මම සාකච්ඡාවත් ඒ වගේම ඉදිරියෙන් මේකට නැවත ආරාධනා කරන ඒ පිළිබඳව අපිට විස්තරයක් කරන්න. ඊට පස්සේ පසුව අපි ප්‍රශ්න වලට යොමු කියලා. හොඳයි තේරුම් ගන්න. හොඳයි. එහෙනම් මම හිතනවා මම ගන්නම් ඒක. මමට අර දැන් අපි තාම සමුදය ගැන කතා කරලා නිරෝධය අවසන් කළේ නැහැ. ඒකත් අවසන් කරලා නිරෝධගාමිනී ප්‍රතිපදාවට යමු. මොකද නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන අද අමුතුවෙන් විශේෂ විස්තරයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයා. මොකද ඔබ දැන් එනවා චතුසත්‍ය වාරයේදී. එතෙන්දිත් අපිට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක කතා කරන්න වෙනවා. ඒ නිසා ඒකට අපි තියලා ඉදිරියේදී අපි ඒකට ගමු. දැන් මොකද අද අපි මේක මෙන්න මේ දැන් මම ඒකේ ක්‍රමය කියන්නම්. දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේදීම කියනවා ප්‍රථමංච වික්ඛවේ දුක්ඛ නිරෝධං. අද නිරෝධ කියලා කියන්නේ මොකද්ද? අන්න එතෙන්දි කිව්වා. දැන් සාපෝ පණේසා වික්ඛවේ තණ්හා කත්ත පහියමානා පහේදී. කත්ත නිරුද්ධමාන නිරෝධ කියන වචනය තේරුම් ගන්න මෙතන අපූර්ව විවරණයක් තියෙනවා. මේ කියන තණ්හාව කොතනද නිරුද්ධ වෙන්නේ? කත්ත නිරුද්ධමාන නිරුද්ධති කත්ත පහියමාන කොහෙදද ප්‍රහීන වෙන්නේ? එහෙනම් නිරුද්ධ වීම යනු පහියමාන කිව්ව ප්‍රහීන වීමමයි. එමනම් නිරුද්ධ වීම සහ ප්‍රහීන වීම කියන දෙකේ තේරුම එකයි. දැන් අපි ඉස්සරහට කතා කරනවා ප්‍රිය රූප, ප්‍රියජනක, ප්‍රිය ස්වභාවය ඇති ප්‍රිය රූප කියන්නේ මෙතන රූපයක් නෙවෙයි. ප්‍රිය ස්වභාව කියන්නේ මේ රූප කියන වචනේ රූප වලටත් යදෙනවා. මෙතන ප්‍රිය රූපං කිව්වේ රූපේ නෙවෙයි ප්‍රිය ස්වභාවය කියන එක.
සාතවෝප කියේ මිහිරි ස්වභාවය. ඒකට යමක් ප්‍රිය ස්වභාවයක් නම් මිහිරි ස්වභාවයක් නම් අන්න එතනම තමයි තණ්හා පහියමාන පහියේදී. තණ්හාව ඇති උනේ යම් තැනකද එතනම තණ්හාව නැති කළ යුතුයි. මේක හරි වැදගත්. අපේ මේ ඇත්තෝ හුඟක් අය හරේ මේ ලෝකේ දුවනවා මේවා නැති කරගන්න ක්‍රම හොයාගෙන. දැන් ඔබට ඒක බුදුහාමුදුරු දේශනා කළා ඒකට මේ සීලබ්බත පරාමාස කියලා ක්‍රමයකට හුඟක් දෙනෙක් විවිධ ආගම් විවිධ දර්ශන විවිධ දේවල් කරනවා. අපේ ආගම ඇතුලේ සමහර දෙනා විවිධ භාවනා ක්‍රම විවිධ ක්‍රම වගේම අද නොයෙකුත් බුදුවරුන් කියාගත්තු පිළිසක් පහළ වෙලා තියෙන සමහර වෙන භාවනා කරන්න ඕනේ මේක බලාගෙන හිටියම අවබෝධ වෙනවා ආදි වශයෙන් කියන පිළිසක් ඉන්නවා. එතකොට විවිධ තැන් වලට දුවනවා ඈත දුවනවා මේක නිරුද්ධ වෙන තැන හොයන්න. ඔකට ලස්සන අපූර්ව කතාවක් තියෙනවා. මේ කතාව කියලාම කියන්නම්. කේවඩ සූත්‍රය. දීඝනිකායේ කේවඩ සූත්‍රයේ සඳහන් වෙනවා. කේවඩ වෙන එක හාමුදුරුවම දවසක් ඒ හාමුදුරුවෝ අදහසක් ඇති වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා සහ මුලින්ම නිරුද්ධ වෙන්නේ කොතනද? මේ ප්‍රශ්නේ අහලා උන්වහන්සේ ඊට පස්සේ කල්පනා කරනවා මේක අහන්න යන්න ඕන කියලා. උන්වහන්සේ යනවා චාතුරු මහ රාජික දිව්‍ය ලෝකේ. හතරවරන් දෙවියන්ගෙන් අහනවා අපි නම් දන්නේ නැහැ කියලා තාවතිස්සට යන්නේ කියන කවුද දිව්‍ය ලෝකෙ ගිහලා අහනවා. අන්න සත්‍ය දෙවියන්ගෙන් අහන්නේ කියන සත්‍ය දෙවියන්ගේ ළඟට යනවා. එයා කියනවා මම දන්නේ නැහැ. යා දිව්‍ය ලෝකේ යන්න කියලා. එතෙන්ද සුවිනාමුත්‍ය පුත්‍රයා දක්වා දිරුවන් දක්වා යනවා. එයාත් කියනවා මම දන්නේ නැහැ. ඊට පස්සේ එතන සන්තෝෂ දිව්‍ය රාජයා දක්වා යනවා. ඒත් එයාත් දන්නේ නැහැ කියන ඔහොම ගිහිල්ලා අන්තිමට පරිනිම්මිත වසවර්ති දිව්‍ය පුත්‍රයා අපේ මාරයා කියනවා එයාගෙන තහනම් මම එයා දන්නේ නැහැ බ්‍රහ්ම ලෝක කට්ටිය දන්නවද දන්නේ නැහැ කියලා පස්සේ බ්‍රහ්ම ලෝකෙට යනවා ඒගොල්ලෝ කියනවා අපි දන්නේ නැහැ දන්නවනම් දන්නේ කෙනාන මහා බ්‍රහ්ම කියන ලෝකේ ඉන්නවා මහා බ්‍රහ්මයා එයා නෙමේ ලෝකෙ ලෝක ඒ නිසා එයා දන්නව ඇති කියලා එතුමා ළඟට ගිහිල්ලා මේ හාමුදුරුවෝ අහනකොට දැන් මෙතුමා කියන්නේ එතුමා මෙහෙමයි කියන්නේ ළඟට යන්නේ නැහැ එතුමා කියනවා අපි කොහෙද මහා බ්‍රහ්ම ඉන්නේ කියලා අහනවා ඉන්න කියනකොට ආවේ බ්‍රහ්මෝ කියනවා අපි දන්නේ නැහැ ඉන්න තැනක් නම් කොහෙද කියලා හැබැයි හිතුවම පහළ වෙනවයි කියනවා. ඔන්න ඔය කියනකොටම බ්‍රහ්මයා දැන පහළ වුණා. දැන් මහා අර ඔක්කොම කට්ටිය ඉදිරියේදී හාමුදුරුවෝ අහනවා කොහෙද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර සමුලින්ම නිරුද්ධ වෙන්නේ කියලා. මේ එතෙන්දී මේ බ්‍රහ්මයා මොකද කරන්නේ හාමුදුරුවෝගේ අතින් අල්ලගෙන පැත්තකට යනවා. ගිහිල්ලා කියනවා මේ මම මේකට එතෙන්දී උත්තර දුන්නේ අර කට්ටිය මට හරියට සලකනවා මම හැම දෙයක්ම දන්නවයි කියලා. අනේ හාමුදුරනේ මමවත් ඔක දන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ මෙතෙන්ට ආවේ අර බුදුහාමුදුරගෙන් අහන්න එපාදයි කියලා. මෙන්න මේ සූත්‍රයේ කතාවෙන් මම කියන්න හැදුවේ මේ විරුද්ධ වීම කියන එක මේ නැති කරන්න මේ සංසාර දුක නැති කරන්න විවිධ තැන් සොයාගෙන විවිධ තැන් වල දුවනවා. මෙතෙන්දී බුදුහාමුදුර වදාරනවා දැන් අපි දැක්ක කොහෙද මේ තණ්හාව උපන්නේ? තණ්හාව උපන්නේ මේ ප්‍රිය ජනක මිහිරි ජනක අර රූපයේ එහෙම නැත්නම් ශබ්දයේ ගන්ධයේ රසයේ එහෙම නැති වෙන්නත් ඕන කොතනද එතනමයි එත්ත ඒසා තණ්හා පහියමානා පහියති එතනම තමයි ඒ මිහිරි බව ඒ තණ්හාව ඇති වෙච්ච තැනම තමයි තණ්හාව නැති කරගatiya යුත්තේ එහෙමනම් මේ ලෝකයේ මේ කියන බුද්ධ ධර්මයේ කියන විශිෂ්ට ලක්ෂණයක් මෙතන පේනවා සාන්දෘෂ්ටිකයි කියලා මෙලොවදීම මෙහි සියලු කටයුතු සිද්ධ කරගන්න වෙන කොහෙවත් යන්නේ නැතුව මේක කරගන්න පුළුවන් කියන එක තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට මේ විදියට මෙන්න නිරුද්ධ වෙන ක්‍රමය. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒක දැන් ඊළඟට අපිට අහන්න වෙන්නේ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒ ගැන අපි විස්තර කරනවද නැද්ද කියන එක ඔබතුමාලා තීරණය කරලා කතා කරමු. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. බොහොම පිං දෙසිංහ මාත්‍යන් එතනම අර නිරෝධ කරන මාර්ගය මම හිතන්නේ මේකටම පොදු වෙන නිසා අපිට මේ දේශනා මාලාව එහෙම නැත්නම් මේ සාකච්ඡා මාලාවේ අවසානයට ගන්නත් පුළුවන් කල්‍යාණ මිත්‍රින්ට පුළුවන් දැනට මේ නිරෝධය සම්බන්ධයෙන් දක්වපු අදහස් ගැන ඔබට යම් කිසි අදහසක් තියෙනවා නම් ඒ වගේම කරුණක් මත කරගන්න තියෙනවා නම් දක්වන්න. ඒ වගේම පසුගිය සතියේ කතා කරපු අර ස්පර්ශාහාරය පිළිබඳව මට සඳහන් කරලා තිබුණා එක් මහත්මයෙක් ඒ ගැන ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේ ප්‍රශ්න පවා ඉදිරිපත් කරන්න පුළුවන් දැන් ඒව නිරාකරණය කරගෙන අපි ඉදිරියට යමු. හොඳයි මම කල්‍යාණ මිත්‍රයන්ට වෙන්න. පෙරවන් සරණයි කියලා දෙනාටම මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉතින් මට අහන්න ඕන මේ පස්ස නිරෝධය ගැන තව ටිකක් පැහැදිලි කරනවද ඊට පස්සේ මේ පස්ස නිරෝධය අර තින්නම් සංගති පස්සෝ කියන එකත් අතර සම්බන්ධය කොහොමද කියන එකත් එක්ක විස්තර කරන්න පුළුවන් ලොකු දෙයක් පෙරවන් සරණයි
හරි බොහොම පිං. පස්ස නිරෝධයේ දැන් අත් වශයෙන්ම දැන් අපිට උගක් දේවල් දැන් පස්ස ආහාරය විඥාන ආහාරය ආදී මේ සියලු දේවල් වල ටිකක් අපිට අමාරුයි විඥානය සහ ඒවට ගියාම ටිකක් අපිට ඒක විස්තර කරන්න ටිකක් අමාරුයි. අත් වශයෙන්ම අපිට මේ කියන ආහාර වලින් පස්ස ආහාරය පිළිබඳව තමයි අපිට පහසුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අර චක්කුංච පටිච්ච උප්පජ්ජති රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන තැන පස්ස නිරෝධය සිද්ධ වෙන්නේ අර දාරුචීරියට බුදුහාමුදුරුවෝ මතක් කරපු විදිහටත් ඊට පස්සේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායී හෝති නානුභ්‍යංජන ගායී හෝති කියන ඉන්ද්‍රිය සංවරය පිළිබඳ තියෙන විවරණයක්. ඉන්ද්‍රිය සංවරය පිළිබඳ ওই විවරණ දෙකක් තියෙනවා. එකක් තමයි චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායී හෝති නානුභ්‍යංජන ගායී හෝති. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ විශ්ලේෂණය කරන්න යන්න එපා. ඒ රූපේ පිළිබඳව අගයීමකට යන්න එපා. ඒ රූපේ පිළිබඳව අගයන්න බෑ. දැන් උදාහරණයක් විදියට මේ ශරීරයම අරන් බලමු. මේ ශරීරයකින් දැන් උදාහරණයක් විදියට අපි අරන් බලමු ගවයෙකුගේ ශරීරය. ගවයෙකුගේ ශරීරේ අහක දාන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න බලන්න. කාටවත් බැරි වෙයි කියන්න අහක දාන්න කිසිම දෙයක් ගවයෙකුගේ ශරීරේ නැහැ. අනිත් පැත්තෙන් අරන් බලන්න මනුෂ්‍ය ශරීරයක ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයට ගන්න අරන් තියා ගන්න වැඩකට ගන්න කිසිම දෙයක්වත් නැහැ. ඒ නිසා මේක හරිම පහසුයි අපිට මේ කියන එක තේරුම් ගන්න. මේ මනුෂ්‍ය ශරීරයේම තමයි හොඳම එකක් මේක උදාහරණ වශයෙන් ගන්න. කොහොම වුණත් මේ අපිට හැබැයි අපේ අර ක්ෂේත්‍රයේ ඒකී එකම ගොඩේ හින්දා අපිට වැදගත් වෙන්නේ අපේම අය තමයි. අපේම රූප තමයි. අපිට ආදාළ රූප තමයි. නමුත් මේක නෙමෙයි අපිට මේ ප්‍රියජනක ප්‍රිය රූප කියන එක ස්පර්ශ කරාට පස්සේ ඒක තමයි. දැන් අපි චීනයේ අඳපු චීන චිත්‍රයක් අපිට ඒක ගන්න. සමහර ලංකාවේ චිත්‍රයක් චීනයේ දැක්කට පස්සේ ඒගොල්ලන්ටත් ලස්සනට වෙනවා. මේ සංකල්ප මත ජීවෙන්නේ. ඒ නිසා මේ සංකල්ප දක්වා යන ගමන තමයි බුදුහාමුදුරුවෝ නවත්තන්න කියන්නේ. චක්කුණා රූපං දිස්වා ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගහයි. මේ කොතෙන්ද මේක වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයක් දෙක තුනට පස්සේ අර රූපේ විඥාන පස්සට මනෝ සංචේතනාවට යනවා. එතකොට තින්න සංගති පසවන. එතකොට ඒක තමයි පස්ස කියලා කියන්නේ. එතකොට මේ පස්ස නිරෝධය කරන්න අපිට ඕන තියෙනවා. පස්ස නිරෝධය කරන්න. ස්පර්ශනා. ඒ බුදුහාමුදුරුවෝ දාරුචීරියට කියන්නේ දිට්ඨියට ස්පර්ශන ඔන්න තුන්ේ උතරින් නවතින. පටිච්ච රූපේ කුඤ්ඤාන් තින්නම් සංගති පස්සෝ ස්පර්ශයෙන් නවතින ඒ තමයි දිට්ඨිය දිට්ඨිය තමයි. දැන් දැක්කනේ. දකින්න කාරණා තුනක් ඕන. ඇස ඕන, රූපේ ඕන, විඥානය ඕන. දිට්ඨිය ඔන්න දැක්කා. දිට්ඨියම තමයි ඇතියේ. එතනින් එහාට යන්න එපා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වේදනා. පස්සපච්චය වේදනා. වේදනාවට ගිය ගමම ඔන්න දැන් අයිස් ක්‍රීම් එකක් අතට ගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් කන්නමනේ හිතෙන්නේ. ඒ වේදනාවට ගිය ගමම ඒකේනවා ඕනම දෙයක් දිව ගාලා මේ ලෝක ආරම්භය සිද්ධ වුණේ කොහොමනේ? අර රසපොළොව තිබුණ එක්කෙනෙක් දිව ගාලා බැලුවා ඊට පස්සේ පහුරු කන්න හිතුණා. ඉතින් ඒ නිසා මෙන්න මෙතෙන්ට යන්න එපා. පස්ස නිරෝධය කරන්න නම් වේදනා අවස්ථාවට නොගිහින් නවතින්න කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක ඇති වෙයි. එදසිංහ මහත්මයා ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් මම කරු මහත්මයාණෙනි කලින් කිව්වා තින්නම් සංගති පස්සෝ කියලා. එතන තියෙන පස්සෙයි නාම වශයෙන් තියෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර්ය තියෙන තැන පස්සෙයි දෙක ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න තේරුම් ගන්න. ඔව්. පස්ස චේතනා කියලා කියන්නේ උතෙන්දී මේ අරකම තමයි. අර පස්ස කියන එක තමයි ඔය අභිධර්මයේදී ඒ ක්‍රියාකාරකම් පිළිබඳව කරන හැඳින්වීමේ තියෙන්නේ. දැන් චේතනා කියලා කියන්නේ චිත්ත කියලා කියනවා අපි විඥාන කියලා කියනවනේ. ඔය විඥානයේහි සිටීම තමයි චේතනාව. සිටීම.
එතකොට ඒ පස්ස වේදනා සංඥා චේතනා කියලා නේ කියන්නේ. එතකොට මේ කියනේවම ඔය පස්ස කියලා රතන කියාපු එකම තමයි අභිධර්මයේදී චක්කුංච පටිච්ච රූපේච උපේදී චක්කු විඥානං තින්නා සංගති පස්සෝ කියලා කිව්ව පස්සයම තමයි අතන අර කියන පස්ස කියලා සඳහන් කරන්නේ අභිධර්මයේදී. ඒක වෙන එකක් නෙමෙයි. හරි. ඊළඟට තෙරුවන් සරණයි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දැන් මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියන තැන පස්සේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි. ඒකටත් මට දැන් කියන්න සිද්ධ වෙන්නේ අද මේ වෙලාවේ මට ඒකට ප්‍රමාණවත් උත්තරයක් දෙන්න බැරි වෙයි කියලා. ඒක ඊළඟ දවසක අපි ගනිමු. තෙරුවන් සරණයි සාමාන්‍යයෙන් අවතරයි. මෙතන දැන් ඔබතුමා සඳහන් කළා මේ අපිට මෙතන තින්න සංගති පස්සෝ ඊට පස්සේ පස්සපත්‍ය වේදනා කියලා ඉතින් කොහොමද මේක දැන් මෙතන අතිසම්පාද ක්‍රියාවලියක් නිසා මෙතන සත්‍ය පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි මේක හේතුවක් නිසා ඵලයක්. එතකොට අපි මේක දැන් මෙතන නවත්තනවා කියලා මේකට පටිගයක් ඇති ගත්තොත් මේක සමානට එතන අපිට අක්ෂරයක් ඇති වෙනවා. එතකොට මේක හේතුප්‍රත්‍යයෙන් ඇති වෙනවා නම් අපි මේක කළ යුත්තේ මේක නවත්තා ගැනීමද එහෙම නැත්නම් මේ සිදුවෙන දේ ඇත්ත සැටින් දැකීමද? රූපය කියන්නේ මොකද්ද? ඇස කියන්නේ මොකද්ද? මෙතන වෙන process එක මොකද්ද කියලා දැකීමද කරන්න ඕන කියලා එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මොකද හරියට මොකද්ද අපිට කළ යුත්තේ කියලා තේරුණා. බොහොම හොඳයි. ඔබතුමා හරියටම ඒක ඇහුවා. මොකද මේ ප්‍රශ්නේ අහපු නිසා තමයි මටත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වුනේ. මොකද මම මෙතෙක් අපි නවත්තන්නේ කියලා කිව්වට නවත්තන්නේ කොහොමද කියලා අපි කතා කළේ නෑ. හරි. ඔබ නිවැරදි. සාමාන්‍යයෙන් අර මම කියනවා මජ්ක්‍ධිම නිකායේ මම ගිය සතියේ කිව්වා අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී රූපයේ දේශ නොබලා සිටීම තමයි රූපය පිළිබඳ සංවරයේ වශයෙන් සඳහන් ඇස සංවර කර ගැනීම කියලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා අහන එක හරි. මේ පිළිබඳව පස් අවස්ථාවෙන් නවතින්න කියලා කිව්වට එහෙම නවතින්න බෑ. ඒ කියන්නේ එහෙමනම් අහක බලා ගන්නවා වගේ කතාවක් නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හරි. නෑ ඒක නෙවෙයි. ඔබතුමා කියන කාරණේ හරි. මේ වෙනකොට මේ පුද්ගලයා එන්න ඕන මේ ලෝකෙහි ඇති සතු මේ සම්මා දිට්ඨිය කියන්නේ ඒකනේ. මේ කාරණේදී ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් මම ඉස්සෙල්ලා ඔකට මම කිව්වා මේ හරකගේ ශරීරයයි මනුෂ්‍යයේ සංසන්දනය කළේ ඔන්න ඔය සඳහා. මම ඒක මගෙන් විස්තර වුණා මතිද වන්දන්නේ. මේ යථාර්ථය දකින්න ඕන. දැක්කට පස්සේ තමයි ඒ රූපේ පිළිබඳව එතනින් එහාට ස්පර්ශයෙන් එහාට වේදනාවට නම් මේ සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් වේදනාවක් බලාපොරොත්තු විය හැකි දෙයක් නෙවෙයි. ඒ වගේම වේදනාව අනිත්‍ය. ඒකත් අනිත්‍යයිනේ. ඒකත් අනිත්‍යයි. මේ හැම දෙයක්ම මේ හැම එකක්ම ආපහු බලන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණත්‍රයට නගලා බලන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් වේලා ඉන්නකොට උගාකේ පාඩයි කියන හිතේ ඉන්නකොට නැගිටිනවා. නැගිටිනකොට හිතනවා දැන් හිතගෙන ඉය දැන් වාඩිවුණා ඉපැතල පායි. දැන් කෙනෙක් අහපුවොත් වැඩ සැප මේ සැපත් ඒක හිතේ පාඩිලා යන්නකද කියලා. බලනකොට දෙන්න උත්තරයක් නැහැනේ. ඉතින් මෙන්න මේක තමයි කාරණේ මේ ඇත්ත ඇතිසැටියෙන්. එයි වේදනාව අනිත්‍යයි. ඉතින් මෙන්න මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේක විවිධ උදාහරණ විවිධ දේවල් තමයි පටික්කුල මානසිකාරයේ කියලා දීලා තියෙනවා. මේ ඇත්ත ඇතිසැටි මේ රූපයේ පිළිබඳව දැන් බලන්න ප්‍රතිපත්තාන සූත්‍රය ඉතා අපූර්වට විස්තර කරනවා. මේ ස්පර්ශය එහෙම නැත්නම් මේ රූපාදී මේවා පිළිබඳව අපේ තියෙන මේ වැරදි නිගමනයේ අපි නොගින් නවතින්නේ. ඒකට බුදුහාඳුර දුන්නා මේක විශ්ලේෂණය කරලා බලන්න 32කට බෙදලා බැලුවා. 32කට බෙදලා බැලුවම ඒක සත්‍යයේ කියලා එක්නෙක් නෑ බලනකොට මෙන්න මේ කැලේ ටිකක් විතරයි තියෙන්නේ කියලා. ඔන්න ශරීරය ගැන තිබිච්ච අර වැරදි නිගමනය අර කියපු අයෝනිසෝ මනසිකාරය මීට පොඩ්ඩකට කලින් අර මැදිනියක් සඳහා අයෝනිසෝ මනසිකාරයෙන් මොන දාලා ගන්න බුදුහාඳුර ශරීරය බෙදලා බලන්න. ඊට පස්සේ මේක අවසානයේදී මරුණට පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලන්න නවතීවිතේ කෙරුණා. ඊට පස්සේ අපිට වටනවා නෑ ඒ වුණාට ප්‍රාණය කියලා එකක් තියෙනවා වටිනා දෙයක් තියෙනවා කියලා ප්‍රාණය කියන්නේ මොකද්ද හුස්මනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා ආනාපානසතියෙන් හුස්ම දිහා බලන්නේ කියලා.
මෙහෙම ගියාම කායානුපස්සනාව පුරාම කරන්නේ මොකද්ද? මේ ශරීරයේ පිළිබඳ මේ වැරදි නිගමන වලින් අර වැරදි දර්ශනයෙන් ඉවත් කරගන්න. ඊට පස්සේ වේදනාවට යනවා. වේදනාවට යන ඊට පස්සේ කියන වේදනාවනේ සැපයි කියලා කියන්නේ. වේදනාව අරන් ගියාට පස්සේ සුඛ වේදනා දුක්ඛ වේදනා ඒක පිළිවෙල විශ්ලේෂණය කරලා බලනකොට වේදනාව කියලා ගන්න දෙයක් නැති වෙනවා කියලා. ඊට පස්සේ අර ඔතම ඊළඟට කිව්වා මේ චිත්ත කියන චෛතන්‍ය කියන්නේ මොකද්ද? චේතනාව. ඊට පස්සේ යනවා චිත්තයකට. චිත්තයකට ගියාට පස්සේ සරාගං චිත්තං සදෝසං චිත්තං සමෝභාගවර මේ හිතේ මිහිරි හොඳයි කියලා ගන්න දෙයක්. මෙන්න මෙහෙම ගියාට පස්සේ අවසානයේදී මිනිස්යාට ධම්මානුපස්සනා එතෙන් යනකොට ස්වභාවය තේරුම් ගැනීමට පුළුවන්කම තියෙනවා. අපි මේ දැන් කරන්නේ මොන්නේ ධම්මානුපස්සනාවයි. හොඳයි මට යමක් මතක් වුණා ඉස්සෙල්ලා ශ්‍රීමති මහත්මිය හුව විපල්ලාස පිළිබඳව. ඒ කියන්නේ සුඛේ දුක්ඛේ සුඛ සංඥාවත් ඒ වගේම අනිත්‍ය නිත්‍ය සංඥාවත් අසුභේ සුභ සංඥාවත් අනත්තේ අත් සංඥාවත් පිළිබඳව මේ විපල්ලාස ගැන කතා කළා. මම හිතනවා පිටකෝපදේශේ කුද්දේශිකායේ පිටකෝපදේශේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒවට පිළිතුරු හැටියට දැන් ඔය සඳහන් කරපු ඒ කියන්නේ අනුපස්සනා 4 කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන 4 තමයි ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයන් හැටියට පනවලා තියෙන කියන එකත් මතක් වුණා මේ සාකච්ඡාවේදී. I think නැවතත් අපිට එකන්න පුළුවන් අදහස් වලින් කල්යන මිත්‍රයන්. පෙරවන් සරණයි එතන ඒ ටිකත් එක ගත්තම එතකොට එතන පස්ස නිරෝධය කියන එක අපි තේරුම් ගත්තොත් අර වැරදි පැත්තට නොගිහිල්ලා ඒ කියන්නේ වැරදි පැත්තට ස්පර්ශ වෙන්න නොදී ඒක ඇත්ත ඇති හැටි දකින්න ස්පර්ශයක්. ඒ කියන්නේ ඉතින් ඊළඟට ස්පර්ශ ගන්න මේක මේ වෙන සිද්ධිය ගැන හරි විදියට ස්පර්ශ කරගන්න එකක් වගේ කියලා හිතුවොත් හරිද? ඒකත් මම අර ඉස්සර වෙලා අර විදුරුනේ කිව්වා මේ හරි ස්පර්ශය කියන එක කොහොමවත් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෙහි සේයතාභික්ඛේ අපමත්තකම්පි භූතං දුක්ගන්ධං. මහණෙනි මේ අසුචිය කියලා කියන එක චුට්ටක් තිබුණත් ගඳයි. ඒ වගේම තමයි මහණෙනි අපමත්තකම්පි භවං නවන්න මේ සංසාරයේහි සුළු හෝ භවයේ තියෙන මේ ක්‍රියාවක් මම අගය කරන්නේ නැත කියලා. ඒ නිසා ස්පර්ශයේ හොඳ පැත්තක් නරක පැත්තක් කියලා එකක් නැහැ. ස්පර්ශයම ඒක වෙනත් විදියකින් කියනවා නම් නිරෝධය කියන එක මේ අපි මේ කතා කරන නිරෝධය කියලා කියන එක නිර්වාණය. නිර්වාණය අවේදිතයි. විඳින එකක් නෙමෙයි. කාම ලෝකයේ වේදිතයි. විඳින එකක් තියෙන. දැන් ඔබතුමා කතා කරන්නේ අපි කතා කරන්නේ ඒක ගැන. හොඳ ස්පර්ශයක් නරක ස්පර්ශයක් ස්පර්ශය හොඳට කළා නරකට කළා කොහොම කළත් වේදිතයි. ඊට පස්සේ යනවා රූප ලෝකයට ගියාම රූප ලෝකයට ගියාම එතනක් තියෙන වේදිතයක්. ඒ නිසා යම් වේදිතං යමක් විඳිනවා නම් ඒක දුකයි. ඉතින් ඒ නිසා කියනවා අවේදිතේ තමයි සැප කියලා කියන්නේ. ඒ නිසා කිසිම ස්පර්ශයක් මේ සමේ කියන ක්‍රමයේ හැටියට ගන්න බෑ. මොකද ස්පර්ශය නම් ඊට පස්සේ වේදනාවම වේදිතේ යනු නිවන නොවේ නිරෝධය නොවේ. ගරුතර මහා සංඝරත්නයන් ඇතුළු සියලුම කල්යාණ මිතුරන්ගේ අවසරයි පින්වත් මහත්මයාණනි අපි දැන් කතා කළා ඔබතුමා අර හොඳ උදාහරණයක් කිව්වම අයිතින් එකක් කටේ තිබ්බ ගමන්ම මේ රසක් දැනෙනවා කියලා ඉවරලා. ඉතින් ඒක මොකක් හොඳ උදාහරණයක් වගේ මට තේරුණා. ඉතින් ඇත්තටම දැන් මේ රස දැනෙනවා මේක අපි මේ ගඟ ගලාගෙන පැත්තටම ගිහිල්ලා තියෙන. ඉතින් ඒක නිසා මෙතනදී මේක නවත්තන්න නම් දැන් මට විශාල පුහුණු මනසක් තිබිය යුතුයිද? මෙන්න මේ පුහුණු මනස ඇති කරගන්න මට විශාල පෙරපිනකුත් තිබිය යුතුයිද කියන එකයි මගේ ප්‍රශ්නේ. හොඳයි තෙරුවන් සරණයි. සියල්ල තිබිය යුතුයි කියන එක හරි. නමුත් නැත්නම් වැඩේ නවත්තන්න බෑනේ අපිට. ආරම්භ කළ යුතුයි. ආරම්භ කළ යුතු සිරිපාදේ නගින්න ඔබ කැමති නම් ඔබ මොකද කරන්න ඕන? සිරිපාද ළඟට යන්න ඕන. සිරිපාදේ ළඟට ගියාට පස්සේ ඔබට තියෙනවා ඒකට
පියවරක්. මොකද්ද කරන්න ඕන? කන්ද දිහා බලලා බුදුන් මේක නගින්නේ කොහොමද කියලා හිතනවට වැඩිය. ඔබ කල යුතු තියෙන්නේ ළඟම තියෙන පටියට අඩිය තියෙන එක. ඊළඟට කරන්න තියෙන්නේ ඒකමයි. ඊළඟ පඩියට අඩිය තියෙන එක. ඒ නිසා අපිට දැනට ඔය කියන කාරණේ සඳහා අපි ළඟ සුදුසුකම් මදි කියලා ඔබ හිතනවා නම් ඔබ පළවෙනි පියවර ගන්න ඕන. අර සීලේ පතිත්තාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤාංච භාවයන් කියපේ සීලයෙන් පටන් අරගෙන මේක යන්න ඕන. ඒක තමයි දැන් අපි ඉස්සරහට කතා කරන්න තියෙන අද අපේ මේ මාතෘකාව ඊළඟට තියෙන්නේ මේ නිරෝධගාමිනී මාර්ගය. ඒක තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් කියවෙන ආර්ය ශ්‍රාන්ත මාර්ගය. බොහොම පිං මාත්‍යා. සංඝයා වහන්සේ කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. එතන දැන් පොඩ්ඩකට ඉස්සරලා ගවය සම්බන්ධයෙන් ආනාපාන සතිය එකතුව ඔබතුමා කළ දේශනාව ඉතාම වටින විදියට මට තේරෙනවා. මම ගත්තා ඒකේ විදියට බොහොම ආධාරයක්. එතනටම මම කල්පනා කරනවා මේ ටිකත් අයිතිද කියන එක. ඒ කියන්නේ අහුත්වා සම්භූතං භූත්වාන භවිස්සති කියලා මම කියන එක හරියද දන්නේ මේක ඇති වුණු ගමන්ම නැති වෙන ධර්මයක් ඒ වගේම සකස් කරන. ඒ කියන්නේ දැන් රූපයත් තුනක එකතුවෙන් ඇති වුණු දෙයක්. ඒ වගේම මේ ලෝකේ මේ ලෞකිකව අපි දකින හැම දෙයක්ම සකස් වෙච්ච දේවල්. සකස් නොකරපු කිසි දෙයක් දකින්න නැහැ නිවන ඇරෙන්න. ඒකෝට මේකත් ඒකටම එකතු කරොත් ඒ ගැන පොඩි විස්තරයක් කරොත් අපේ පහසු වෙයිද? මට එච්චර පැහැදිලි වුණේ නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා. කෙසේ වුණත් සකස් වීම තමයි ප්‍රශ්නේ. සකස් දැන් ওই සකස් වීම කියලා කිව්වම අපිට මතක් වෙන්නේ මේ බඩු මෝට්ටු ගැන විතරනේ. නමුත් ඉන්ටර්නෙට් පවා හැම දෙයක්ම සකස් වෙනවා. දැන් මේ මම මේ කතා කරන එතන මගේ උගුරෙන් නිකුත් වෙන්නේ වායුවක් විතරයි. ඒ වායුව මගේ කටට අරගෙන වෙලා දිවෙන් දතෙන් හැම එකෙම මම හකස් කරලා අකුරු නිකුත් කරන්නේ. අකුරු වලට අදාළ ශබ්ද නිකුත් කරන්නේ. ඒ නිසා මේ සකස් වීම කියලා කියන එක දැන් ඔබතුමී එක කිව්වා හරි. මේ සියලු කිසිවක් සකස් නොවු දෙයක් නැහැ කියලා. ඉතින් එහෙමනම් ඒ සකස් වෙන්න දැන් ඔය තින්නම් සංගති පස්සෝ කියන්නේ සකස් වෙන්න යනවා දැන්. රූපයක් හම්බ වුණා. ඇසට පෙනුණා. සිත එකතු වුණා. මේ සකස් වෙන්න යන්නේ. ඊට පස්සේ වේදනාව ඇති වෙනවා. වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා. උපාදානෙන් භවය. ඔන්න සංසාරේ ගමන සකස් වෙන හැටි. එහෙමනම් සකස් වීම පටන් ගන්න තැනින් නවත්තන්න ඕන කියන එක තමයි මේකේ අර්ථය කියන එක තමයි මම හිතනවා මම ඔබතුමිය අහ ප්‍රශ්නේ මට තේරිච්ච හැටියට මම උත්තරේ දුන්නේ. ඇත්තටම මේ අර ඥාන සම්බන්ධයෙන් ගත්තාම වස්තුනාත් ඥානයයි ගෝචරනාත් ඥානයයි කියලා තියෙන තැන්වල ඒ පාලි පාඨය සඳහන් වෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දකින්න කියලා මේ ආධ්‍යාත්මික ආයතනත් ඒ වගේම මේ බාහිර ආයතනත් කියන එක මම හිතන්නේ මේ මහත්මිය හැවේ ඇත්තටම දැන් යමක් එක දිගටම තියෙනවා කියන හැඟීම නිසා තමයි හුඟක් වෙලාවට කෙනෙක් ඒ පිළිබඳව තණ්හාවක් ඇති කරගන්න හේතු වෙන්නේ ඒ වගේම ඒක තියෙන බව එහෙමත් නැත්නම් භවයක් සකස් කරගන්න හේතු වෙන්නේ යම් දෙයක් නිත්‍ය වශයෙන්ම තියෙනවා බාහිර දෙක රූපයක් වේවා ශබ්දයක් වේවා ඒක නිත්‍ය වශයෙන්ම තියෙනවා කියන හැඟීම තියෙනකන් ඒක විඳින්නට තියෙන කැමැත්තක් සංහාවක් අයින් කරන්න බැරි කතියක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් අර විස්තර කිරීම අනුව ඒකවල රූප, ශබ්ද හෝ ඇස, කන, නාසය කියන ආධ්‍යාත්මික ආයතන හෝ ඒ වෙලාවෙම හටගෙන පෙර නොතිබීම හටගෙන ඒ සිදුවීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මට්ටම දකින කෙනෙකුට යමක් ඉතුරු වෙලා තියෙනවා ඒ පිළිබඳ ආපහු තෘෂ්ණාවක් ඇති කරගන්න තැනට නොයෑමේ ප්‍රවණතාවයක් එමත් නැත්නම් ඒ අවබෝධය ඇති වෙන්න ඒක උපකාරී වෙනවා කියලා හිතනවා. හොඳයි පෙරවසන්න. ඒක තමයි මම කල්පනා කරේ. හරි. හොඳයි මම ඒකට උපකාර වශයෙන් එකක් විතරක් අවසාන වශයෙන් මම කියන්නම්. දැන් ප්‍රඥාව බුදුහාමුදුරුවෝ මේ ගිහියන්ටම
ප්‍රඥාව තුන් ආකාරයකින් වදාරලා තියෙනවා සූත්‍ර තුනක. අංගුත්තර නිකාය අටක නවක නිපාතේ තියෙනවා බල සංගාවත් සූත්‍රය. බල සංගාවත් සූත්‍රයේදී හොඳ නරක දෙක පිළිබඳ දැනීම තමයි ප්‍රඥාව වශයෙන් පඤ්ඤා බලය කියලා කියන්නේ. පත්තකම්ම සූත්‍රයේදී නීවරණ හානි කර බව දැනගෙන නීවරණ වැඩ පැවැත්වීම තමයි ප්‍රඥා පඤ්ඤා සම්පදා කියලා විස්තර කරන්නේ. නමුත් ගිහියන්ටම දේශනා කරපු යද්දපඤ්ඤ සූත්‍රයේදී පඤ්ඤා සම්පදාය කියලා කියන්නේ උද්‍යප්පය ඇතිවීම නැතිවීම වෙන එක. එහෙමනම් ඕක දකින්න බුදුහාමුදුරුවෝ ගිහියාට වද්දපඤ්ඤ සූත්‍රයේදීම දුන්නා ඔය දර්ශනය ඇති කරගන්න කියලා. ඇති වෙන දෙයක් නැති වෙනවා. ඔය දෙක අතර ඔය කිසිවක් එක දිගට පවතින්නේ නැහැ කියන එක. මම හිතනවා න්‍යාය එතනයි තියෙන්නේ කියලා. බොහොම පිං. මහත්මයා මොකක්ද තුන්වෙනියට කියපු සූත්‍රයේ ආයිත්තරයක් පොඩ්ඩක් සඳහන් කරන්න බොහොම පිං. එකම පළවෙනි එක බල සංඝවත්තු ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. නෑ අටක නිපාතේ වෙන්න ඕන. බල සංඝව සූත්‍රේ නම ලියා ගන්න මට දැන් මේ වෙලාවට ටික මතක් වෙන්නේ ওই දෙකෙන් එක. බල සංඝවත්තු ඒකේ තමයි තියෙන්නේ කුසල අකුසල හොඳ නරක දෙක දැනීම තමයි ප්‍රඥාව වශයෙන් ගිහියාට තමයි ඒක කියන්නේ. දෙක පත්තකම්ම සූත්‍රයේදී නීවරණ හානි කරයි කියන එක දැනගෙන නීවරණ වැඩ පැවැත්වීම තමයි ප්‍රඥාව පඤ්ඤා සම්පදා කියලා විස්තර කරනවා. අවසානට කිව්ව යග්ගපටි සූත්‍රය. කාට පුරුපුරු යග්ගපටි සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පඤ්ඤා සම්පදා කියලා විස්තර කරන්නේ ඇතිවීම නැතිවීම උද්‍යප්පය කියන එක. පෙරවන් සරණයි. පෙරවන් සරණයි බොහොම කාට අවස්ථාවක් තියෙන එකතු වෙන්න. පෙරවන් සරණයි මේ මහත්තයා මේ මට පැහැදිලි කරගන්න ඕනේ ප්‍රශ්න අහන්නේ. මේ මහත්තයා අර තියෙනව නේද මේ චිත්ත නියාමයක් කියලා එකක් මේකත් මේ මම වැරදි නම් නිවැරදි කරන්න. මේ චිත්ත නියාමයක් තියෙනවා දැන් පංචද්වාර වර්ධන චිත්තයක් ගිහිල්ලා චක්කු විඥානයක් හරි මොකක් හරි ඇති වෙලා ඊට පස්සේ ඊළඟ හතරක් අඩු ගන්න යනවා කියලා මනෝද්වාර වර්ධන චිත්ත වීති. දැන් ඒ වගේ ඒක සම්බන්ධ කරගත්තොත් අර දිත්තේ දිත්තමත්තන් කියන එකත් එක්ක ගත්තොත් ඒ தත්යෙන් ඒක රහත් නොවිච්ච කෙනෙක්ට එතකොට මේ චිත්ත නියාමත් එක්ක ගත්තොත් මේ දිත්තේ දිත්තමත්තන් කියන එකෙන් නවතින්නේ නැහැ නේද? ඒතකොට අර මනෝද්වාර වර්ධන චිත්ත වීති වල ඒකේ මොකද්ද අපි කරන්න ඕනේ? ඒ කියන්නේ ඒකද යෝනිසෝ මනස්කාර කරන එක නේද එතකොට වෙන්නේ? ඔව්. පැහැදිලිවම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරේ ඒකම තමයි. මොකද මේක මාතෝ හිතෙන් නවත්තන්න ඒ කියන්නේ හිත වගේ ගැඹුරු තැනකදී අමාරුයි මේක මේ පිළිබඳව සමහර දේවල් නවත්තන්න. මම කියවනේ අවිද්‍යාව නැති කරන එක ලේසි නෑ. ඒ නිසානේ තණ්හාවෙන් පටන් ගන්න කියන්නේ. ඒ වගේ ඔය කියන මනෝ පංචද්වාර වජ්ජනේ මනෝද්වාර වජ්ජන ආදී වශයෙන් මෙනෙහි සලකා බලලා මේක නවත්තන එක අපිට අමාරුයි. ඊට වැඩිය පහසු ක්‍රමය තමයි මේ ලෝකේ පේන්න තියෙන දේ පිළිබඳව පිළිකුල් බව හෝ નિසරු බව හෝ අනිත්‍ය බව මෙනෙහි කරන එක ලේසි කියලා තමයි කියන්න වෙන්නේ. එතනදී මම හිතන්නේ ඔබතුමා මහන්සි ගන්න ඇත්ත කියන්න දැන් බාහිර කාම ලෝකයේ තියෙන කාම ගුණ එහෙම නැත්නම් කාම වස්තු පිළිබඳව ඇති වෙන ඇල්ම නිසා වෙන ආදීනව දැකලා ඒක ආස්වාදයක් තියෙන නමුත් ඒ ආස්වාදයේ පසුපස තියෙන විශාල ආත්මය ඒ කියන්නේ මේ සසර වටේට කෙනෙක් ගිහින් දැකලා ඉදිය සම්පරයෙන් සීලයක පිටලා ඒ සීලේ ඉදිය සම්පර සීලයක් ඇති කරගෙන ඒ පැත්තෙන් වෙන ස්පර්ශය අඩු කරගෙන ඒ කියන්නේ අපි ඒ කාම වස්තු වලට තියෙන දැඩි කැමැත්ත ඇති වෙන්නේ දකින්න ඒකින්ද ඒ ඉන්ද්‍රිය සීලයක් ඇති කරගත්තාම කෙනෙකුට දැනෙනවා අර කලින් තිබිච්ච රසාවයන් එහෙම නැත්නම් දෙවිලි 1000 ගති අඩු වෙන ස්වභාවයක් දැනෙනවා කියලා හිතනවා. ඒක අත්දැකීමෙන් මතර මේක දකින්නවා එහෙම දෙයක් වෙනවයි කියලා. ඒ තුලින් මේකේ අර සත්‍යතාවය ජනරට දැන ගැනීම තමයි අපිට කරන්න වෙන්නේ. අර අපි අර මේ විපල්ලාස නැති කර ගන්න කියලා හිතෙනවා මහත්මයානේ. ඒක කොහොමයි ඒක ගැන මම ඔබතුමාගේ අදහස් සම්මත කරනවා. ඒක ඒ විවරණේ ඇති ඒක මම හිතනවා ඒක හොඳයි. ඒ පිටිබඳව මගේ අදහස ඒකයි.
හොඳයි අපිට එහෙමනම් අපි ඇත්තටම මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන පැත්ත වැළුවොත් අපි පොදුවේ කතා කරන එක හොඳයි කියලා ඔබතුමා හිතනවාද? අපි මේ එක එකක් අන්තිමට යන්න වෙන්නෙම සීල කියන්නේ ඔව් ඒ විදිහට අපි ගත්තොත් එහෙම සමාජ ප්‍රශ්නවලටම යන්න වෙන්නේ හැම එකටම නේද? එහෙම අපි සැලකුවොද? චතුරාර්ය සත්‍ය වාරයේදී අපි ඔක විවරණය කරමු. ඒ කියන්නේ අපිට ඊළඟ වාරයේදී අපිට ගන්න තියෙන සත්‍ය වාරය කියලා මම හිතනවා. ඒකෙදි ඒක ගැන විශේෂයෙන් කතා කරන්නේ. ඒක කතා ඒකට හුඟක් මදාල වෙනවා. ඒකට කාටද දෙනකට තේරෙනවනේ මේ කියන්නේ අසවල් දෙය කියන්නේ. එතෙන්දී අපි මේ ගැන මතක් කරමු. හොඳයි. අනිත් එක තමයි දැන් ඇත්තටම නිරෝධය දක්වනවා කියන තැන ඇත්තටම දැන් අපි උඟක් වෙලාවට හිතුවොත් එහෙම දැන් කබලින්කාර ආහාරය ගත්තොත් දැන් කබලින්කාර ආහාරයේ නිරෝධය කියලා කිව්වොත් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් නොකයින් එකද කියලා. එහෙම නිරෝධයක් ගැන නෙවෙයි නේද අපි කතා කරන්නේ. ඇත්තටම මොකද්ද අපි කබලින්කාර ආහාරයේ නිරෝධය කියන එක අපි කතා කරොත් අපිට කොයි විදිහද මත කරගන්න ප්‍රශ්නයක් වශයෙන් සභාවට ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ අපි බලමු එදිරින් මාත්මයක් වෙලා ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. මොකද මේ කබලින්කාර ආහාරයෙන් අපි පස්ස නිරෝධය ගැන කතා කරා. මොකද්ද මේ කබලින්කාර කියන එක ගැන පොඩ්ඩක් මත කරගන්න බලමුද? හොඳයි. ඒරුවන් සරණයි. ආරි මහත්මයාට පුළුවන් දෙක තියෙන්න. ඒරුවන් සරණයි. මම වටහාගෙන ඉන්න මේ කබලින්කාර නිරෝධයේ කියලා කිව්වේ දැන් ඔබතුමා සඳහන් කළාට ඒ කියන්නේ මේ කබලින්කාර ගන්න කියන නෙවෙයි ඒ කබලින්කාර වල යථාර්ථය දැකීමෙන් අප තුළ ඇතිවන තණ්හාව තරමද්දට කර ගැනීමයි කියන එක මම හිතුවේ. මොකද දැන් කබලින්කාර කියලා කියන්නේ තුවහම ඇත්ත වශයෙන්ම ඒක දැන් අපි අර මේ සූත්‍රවල සඳහන් වෙන උත්තමාන්ත සූත්‍රවල සූත්‍රය වගේම මොකද සූත්‍රවල සඳහන් වෙන විදිහට ඒ කබලින්කා ආහාර කියලා ගැවුම් ගත්තාම අපිට වටහා ගන්න වෙන්නේ මේ පංචස්කන්ධයමයි කබලින්කා ආහාර කියන එක විදිහට මේ අන්තිමට නිගමනයකට එන්න වෙනවා. මොකද අපි කබලින්කා ආහාර කියලා කිව්වම අපි හිතන්නේ මේ අපි පිටින් මේ අතරට ඇතුළට ගන්න දේවල් විතරයි මේ ආහාර කියලා. ඒ වුණාට දැන් අපේ මේ ශරීරයම ගත්තොත් එහෙම දැන් අපිට මේ නොකුත් දේවල් ආහාර කරනවා. අපේ මේ ශරීරයේ තව කෙනෙක්ගේ ආහාරයක් වෙන්න පුළුවන්. කිඹුලෙක්ගේ හරි වලෙක්ගේ හරි ආහාරයක් වෙන්න පුළුවන්. එතකොට මේ මුළු පංචස්කන්ධයම තමයි මේ අපි මේ කතා කරන්නේ කවලින්ක ආහාර කියලා කියන්නේ. එතකොට මේ පංචස්කන්ධයම තියෙන උපාදාන කරමින් නිකම්මයි මේ දුක කියලා කියන්නේ. ඒතකොට එතන තමයි එන්නේ මේ අර මාත්ම පැහැදිලි කරන තැන තමයි අපි නැවත පැමිණෙන්නේ. ඒක කවලින්ක ආහාර නිරෝධය කියලා කියන්නේ මම හිතන්නේ ඒකේ යථාර්ථය දැකීම කියලායි මම නම් දැන් තේරුම් ගන්නයි. අතිරුවන් සරණයි මහත්මයා. මම ඒක ආරි මහත්මයා මේ කතා කරේ ඒක පොඩ්ඩක් වෙනස් විදිහකට දකින්න නිසා සමහරට වැරදිද දන්නේ නැති එක අපි මේ සභාවට ඉදිරිපත් කරා. හොඳයි. දැන් මම හිතන්නේ හිතේ කබලින්කාර ආහාර ගැන අපි දන්න විදිහට ගන්න ද්‍රව්‍ය වශයෙන් කියන්නේ අපිට ඔය තියෙන මේ භෞතික දේවල් වශයෙන් අපි ගන්න ආහාර අපි මේ ශරීර මේ කය පවත්වාගෙන යන සඳහා ඉතින් මේ ආහාරය ගන්නකොට දැන් අපි තුමා අපි රසවත්දයක් ගන්නවා නම් හොඳට බලන් හිටියොත් පේනවා මේ රසවත්දේ කොච්චර පොඩි වෙලාවදී දැනීම තියෙන්නේ කියලා නැසි. ඉස්තාක්ෂණයක් කියලා අර මේ බුදුහාමුදුරුවෝ බුදුන් වහන්සේ දේශනා කරා පුබුල් වශයෙන් ඉදිරිපත් කරපු උදාහරණ පැහැදිලි වෙනවා කොච්චර මේ සුළු වෙලාවකටද මේක එන්නේ කියලා. මේ ගල රසය ඕන ලේසියෙන් බලන්න පුළුවන් පොඩ්ඩක් අවධානයකින්. එහෙම බැලුවහම මේක දවතාව අරගෙන මේක මේ වඩන එක වැඩක් තියෙනද කෙලවරක් තියෙනවද කියලා අන්න ඒ වගේ නිකන් මේ අර කලින් අන්තිමට මතක් කරා වගේ අර ඒකේ ආදීනමයි එහෙම බැලුවහම නිකන් මේකේ කෙලවරක් නැහැ මේක වැඩක් නැහැ මේකේ. ඒ වගේ අදහසක් වගේ එන්න පුළුවන් වගේ කතියක් ඒකයි වගේ මට හිතෙන්නේ. ඒක සරණයි. සරණයි බොහොම පිං කවතිනවද අපිට ඒ ගැන අදහස් මම හිතනවා ඒක හොඳ එකක් අපිට බලන්න. මොකද අපි දන්නවා රහතන් වහන්සේලා පවා කියන්නේ ජීවත් වෙලා ඉන්න තාක් කාල මේ කය කියන එක නඩත්තු කිරීම සඳහා ආහාරය කියන එක අවශ්‍යමයි. එහෙමනම් මොකද්ද මේ කබලින්කාර ආහාරයේ නිරෝධය කියලා කියන්නේ? මම හිතන්නේ අදහස් හොඳ අදහස් කීපයක් ආවා. තවදුරටත් අපිට පොඩ්ඩක් මතක කරගමු සේන මහත්මයා. තෙරුවන් සරණයි.
දැන් ආහාරයේ නිරෝධය අර ස්වාමීන් වහන්සේත් මහත්මයාත් කියපු විදිහට තණ්හාවයි කියලා කියුනේ. මම හිතනවා තණ්හාවයි එතන ආහාරයේ නිරෝධය. දැන් ආහාරයෙන් වෙන්නේ පැවැත්ම ඇති කරගන්න ඇති වෙන එක. සංසාරයේ පැවැත්ම ඇති කරගන්න එක තමයි ආහාරයෙන්. කබලින්ක ආහාරයෙන් ශරීරයේ පැවැත්ම වගේම අනිත් ආහාරත් ඒ කබලින්ක ආහාරත් මේ ජීවිතේ සංසාරයේ දිගින් දිගට ගෙනියන්න ඇති වෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් දැන් තණ්හාව දැන් ආහාරය දැන් රහත් නැසිත ආහාර ගන්නවා. නමුත් උන්වහන්සේලාගේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඉතින් තණ්හාව මේ ආහාරයට මිශ්‍ර වුණොත් එතනදී ඒ තණ්හාව නිසා තමයි මේ පැවැත්ම කියන්නේ සංසාර පැවැත්ම ගෙනියන්නේ කියන එකයි මගේ අදහස. තේරුම් ගන්නයි. සාසුන්වන්සේ කිව්වේ මේ කණ එක කබලින්කාර ආහාරයක තමුන්ගේ දරුවාගේ මස් කනවා වගේ කන්න කියලා නේ. කියන්නේ අපි මේ කන්නේ කබලින්කාර ආහාර මේ පැවැත්මට තු ලස්සන කරගන්නවත් බොඩි බිල්ඩින් කරන්නවත් නෙමෙයි. ඒක කියලා නේ කිව්වේ තමුන්ගේ දරුවාගේ මස් කන්න වගේ කියලා. එහෙම නේ බලන්න කියලා කිව්වේ. ඒක තමයි ඒ විදිහට බැලි විද්‍ය ආහාර කියලා මගේ අදහස් දරුවන් සරණයි. ඒක හරි මාත්‍රේ උනට අපි එතනදී බලන්න ඕනේ ඇයි එහෙම කිව්වේ කියලා. ඒක කොහොමද අපිට දාගන්න ඕනේ? ඒක ඇයි එහෙම බලන්න කියලා කිව්වේ? තව ටිකක් මම හිතන්නේ යන්න වෙනවා එතනින් එහාට. තෙරුවන් සරණයි. ඇත්තටම මම වෙනස් ආකාරයකටත් හිතනවා. දැන් අපේ ශරීරය කියලා හිතුවහම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් සුද්ධාෂ්ටක වශයෙන් හැදිච්ච දෙයක්. දැන් අපි කන ආහාර බත් එළවලු පාම් පිට්ටු කිව්වහම පොළවේ තියෙන පොළවෙන් ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන පදාර්ථ වලින් අරගෙන ගස් හැදිලා පෙළෑටි වෙවිලා ඇට හැදිලා ඊළඟට අපි හදාගන්න ආහාරයත් පඨවි ආපෝ තේජෝ වායෝ වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක අපි ශරීරගත වුණාම ඒවායේ ඕජාව උරාගෙන ආපහු පඨවි ආපෝ තේජෝ වායෝ හැදෙනවා. එතකොට ජීවිත කාලයගේ අවසානයේ පස්සේ ඇටකටු ගොඩක් වෙලා මා කුණු වෙලා ආපහු පොළවට මේ ලුණු ගතිය පඨවි ආපෝ තේජෝ ගතිය එකතු වෙලා යනවා. ඉතින් මේක නේද සංසාරේ පුරාම කරේ පොළවට පස් හදන්න එකතු කරා දායක වුණා නේද කියන හැඟීමක් මේ යම් ධර්මදේශනාවකට පස්සේ මට ඇති වුණා. ත්‍රිරුවන් සරණයි. ත්‍රිරුවන් සරණයි. මම කියන්නේ බොහොම පිං හොටම මේ හොඳ දායකත්වයක් හම්බුණා මේ ප්‍රශ්නෙට. මම පාලිත් මහත්මයා කීප එකත් ඒ වගේම අනිත් මහත්තුරු කීප ඒවත් කලකලා බලනකොට ඇත්තටම මෙතන අපි ප්‍රතිවේක්ෂාව කියන එක මතුවෙනවා වගේ දැනනවා. කියන්නේ මේ හැම වෙලාවෙම හැම දෙයකින්ම කෙරෙන්නේ ප්‍රතිවේක්ෂාවක් කියලා. දැන් අර ශ්‍රීමති මහත්මිය අවසානයේදී කිව්ව දෙයක් දෙයින් වුණා. හිතෙන්නේ මේකේ ක්‍රියාදාමය මොකද්ද කියන එක යම් ප්‍රමාණයකින් අවබෝධ කර ගැනීම. ඒ වගේම මේකේ පැවැත්ම කියන දෙයට අවශ්‍ය නේද කියලා. බුදුරජාණන් වහන්සේත් කියනවා බුදුරජාණන් වහන්සේට ඒ දානයක් පිරිනැමම ඒකේ රස දැනෙනවා. නමුත් රස තෘෂ්ණාව කියන එක උන්වහන්සේට නැහැ කියලා. ඉතින් ඒකෙන් අපි දැන් ප්‍රතිවේක්ෂා කරලා කැම ගන්නකොට නේව දවාය නමදාය ආදී වශයෙන් කියලා කැම ගන්නකොට අපිත් මහන්සි වෙන්නේ ඒකේ තියෙන ප්‍රයෝජනේ සලකලා ආහාරයක් ගැනීමත් ඒ තුලින් අර රස තෘෂ්ණාව කියන එක යම් කිසි ආකාරයකින් පාලනය කර ගැනීමක් කියලා. ඉතින් ඒක අපේ ප්‍රතිපදාව පැත්තෙමුත් මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් කොහොම වුණත් මම යොමු වෙන්නම් ස්වාමින් වහන්සේට යොමු වෙන්නම්. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට යමක් ඒකට එකතු කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. උපරහතන පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මේ දැන් දැක්කොත් දැක්කා විතරයි කියනවා. අහුවා විතරයි රසවින්ද විතරයි. එතකොට දැන් මේ එච්චර කල් දැක්කොත් දැකපුවා තියෙනවා. රස විඳපුවා තියෙනවා. ඒවා ගැන ඒවා විතරයි කියන්න බෑ. දැන් දැකලා තියෙනවා. ඒවා දැන් තියෙනවා ඇතුලේ කොහේ හරි. ඒවා ගැන පොඩ්ඩක් කොහොමද මේ අවබෝධ කරගන්නේ? නැත්නම් එතනින් කොහොමද යන්නේ? ඒක පොඩ්ඩක් දැනගන්න කැමති තේරුම් ගන්න. හොඳයි චන්දන මහත්මයා අපි මේ ප්‍රශ්නේ ඊළඟට ගමු. අපි දැන් කබලින්කාර ආහාර සම්බන්ධයෙන් කතා කරපු දේවල් ඔස්සේ ස්වාමීන් වහන්සේට යොමු වෙමු. අපිට
ආලෝකයක් ලබා දෙන ස්වාමීන් වහන්සේ ඒ වගේම අපි එදිරිසිංහ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා අපිට ආලෝකයක් ලබා දෙන්න මේ කබලින්කාර ආහාරයේ නිරෝධය කියන පැත්තට කොහොමද අපි ආලෝකයක් ලබා ගන්න කියලා. හොඳයි. ත්වන් සර්ණයි. කබලින්කාර ආහාරයේ නිරෝධයේදී විශේෂයෙන්ම ප්‍රතිවීක්ෂාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි ආහාර ගත යුත්තේ මොකටද කියන එක කල්පනා කරන්න ඕනේ. අර මුලින් අදහස් දක්වපු මාතෘ මුගදෙනෙක්ගේ මේක බව සඳහන් වුණා. ඉතින් හැමදේකම අපේ පරමාර්ථය යුත්තේ මේ තණ්හාව නැති කරන්න. ඉතින් ආහාරය තුලින් අපට තණ්හාව වැඩෙනවා නම් ඒ තණ්හාව වැඩෙන ආකාරයෙන් දුරස් වෙලා තණ්හාව තුනී වෙලා යන ආකාරයට නිරෝධ වෙන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා පුත්ත බීම උපමාව ගැන සඳහන් කළා. ඉතින් ඒ වගේ මේ පිළිබඳව අපි ප්‍රතිවීක්ෂා කරන භික්ෂුන් වහන්සේලාට මුලින් මහත්ය සඳහන් කළා වාගේ මේ ආහාරය වළඳනකොට පරිසංකායු සුපින්නපාතම් පරිසේවාන් නේව දවායි නමදායි නමණ්ඩනාය මේ ශරීරයේ යාවේ පිණිස මදේ පිණිස නිමේ ආහාරය වළඳිය යුත්තේ මේ ශරීරයේ පවත්වාගෙන යාම සඳහායි තමන් මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිසයි මේ ආහාරය ලබාගත යුත්තේ කියලා. ඒ නිසා අපි මේ ජීවිතේ පවත්වා ගන්න අපේ මේ ප්‍රතිපදාවන් සීල සමාධි ප්‍රතිපදාවන් ආරක්ෂා කර ගැනීමට මේ ආහාරය ගන්නවයි කියන පරමාර්ථයෙන් අපි ආහාර ගත්තොත් ඒ කබලින්කාකාර ආහාර නිරෝධය අපිට ලබා ගන්න පුළුවන්. ත්වන් සර්ණයි. හොඳයි. ත්වන් සර්ණයි. මම හිතනවා අපි එමුනම් චන්දන මහත්මයා අහපු ප්‍රශ්නෙට යමු. චන්දන මහත්මයා ඇහුවේ අපිට දැකපුවා තියෙනවා, ඇහුවේවත් තියෙනවා, ඒ වගේම රස විඳපුවක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඉන්ද්‍රියන් හැම එකෙම ගත්ත දේවල් මීට කලින් රස විඳ දේවල් තියෙන බවකට හැඟීමක් තියෙනවා. එතකොට ඒ හැඟීම තියෙන්න ඒවා නැවත සෙවීමේ ප්‍රවේශණයක එහෙමත් නැත්නම් නැවත සෙවීමේ අභ්‍යාසයක අපි යෙදෙනවා කියලා. ඒක කොහොමද යම්කිසි පාලනයක් කරන්නේ, ඒක කොහොමද අවබෝධ කරගන්නේ කියන එක ගැන තමයි මම හිතන්නේ ජානල් මහත්මයා ඇහුවේ. හොඳයි, අපි එදිරිසිංහ මහත්මයාට යමු අපිට ඒකට එළියක් ලබා දෙන්න කියලා. එදිරිසිංහ මහත්මයා. හොඳයි, ත්වන් සරණයි. ඉස්සෙල්ලාම මාර කබලින්කාර ආහාරය පිළිබඳ මගේ අදහස් ටික කියන්නම්. අපි එතෙන්දී පොඩ්ඩක් බලන්න ඕන මේ සම්පූර්ණ මේ ආහාර හතරම මේ පිළිබඳව මේ ආහාර හතරම නිරෝධය කරන්නයි කිව්වේ ඇයි කියලා. එතකොට කබලින්කාර ආහාරය විතරක් අපි ගත්තාම පොඩ්ඩක් ඕක පොඩි පටලවිල්ලක් කොයි තියෙන්නේ. මොකද කබලින්කාර ආහාරය පිළිබඳ විවරණයක් මම එදා කල්කමට දාගන්න නැතුව ඒකේ කියනවා මේ අර පිඬු වශයෙන් ගන්න එක තමයි. නමුත් අවසානයේදී කියනවා දිව්‍ය ලෝකවල කොහොම බ්‍රහ්ම ලෝකයේ දක්වාම ඒ අයගේ කිසියම් විශේෂයෙන් දිව්‍ය ලෝක දක්වා හැම කෙනෙක්ම ඒ ගන්නා වූ ජීවත් වෙන්න ක්‍රමය කබලින්කාර ආහාරයි කාම ලෝකයේහි. එතකොට මේ කබලින්කාර ආහාරයත් එක්ක ගන්නකොට මේ ආහාර කියන වචනය පළවෙනි දවසේ අපි විස්තර කළා. පටන් ගන්නකොටම කිව්වා ආහාරන්ති පච්චයන්. ආහාර කියන්නේ ප්‍රත්‍ය. දැන් හේතු මම ඉදා පැහැදිලි කළා හේතු සහ ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. දෙක එකක් නෙවෙයි කියලා. දැන් උදාහරණයක් මම ඉදා කිව්වෙත් අඹ ගහ ඇතිවීමට හේතුව අඹ ඇටයයි. හැබැයි අඹ ගහ වැඩිවීමට හේතුව අඹ ඇටය නොවේ. ඒකට සැකෙන ප්‍රත්‍යයයි. පස, පොහොර, ජලය, අවුව, වැස්ස මේ තියෙන දේ ප්‍රත්‍ය නිසා තමයි ගහ වැඩෙන්නේ. එහෙමනම් දැන් මේ සංසාර ගමනේ මේ සත්‍යයගේ වර්ධනයට හේතු වෙන ආහාර හතරක් තිබේ. මේ ආහාර හතර තමයි ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය සැපීම නැවැත්විය යුතුයි. එතකොට මෙතෙන්දී අර ඔබතුමා මට කිව්වා මේ මෙතෙන්දී ආහාර කියන එකෙන් ගන්න ඕජා. ශරීරයට එනකොට අභිධර්ම ක්‍රමයේ හැටියට ආහාරය නෙවෙයි ඒකට කියන්නේ ඕජාව. එතකොට ඒ ඕජාව තමයි ශරීරයට යන්නේ. එතකොට ඒ ශරීරයට ඕජාව අවශ්‍ය වෙනවා. දැන් මෙතන ආහාර නිරෝධය කියලා කිව්වේ ඒ ආහාරය අවශ්‍ය වෙන්නේ මොකටද? ශරීරයේ පවත්වාගෙන යන්න. ශරීරයේ පවත්වාගෙන යාම ඔබට අවශ්‍ය නම් ආහාරය තියාගන්න වෙනවා. කබලින්කාර ආහාරයක්
ඔබ ශරීරයේ මෙතනින් අවසන් කරනවා නම් කබලින්කාර ආහාරයත් නවත්තන්න වෙනවා. කබලින්කාර ආහාරය නැවැත්වීමේදී ඒ කියන්නේ අර සියලු ආහාරات එක්ක පස් ආහාර, මනෝ සංචේතනික ආහාරات එක්ක බුදුහාඳුරන්ට මේ විවරණයේදී අබලින්කාර ආහාරය නොකිය අර තුන විතරක් කියන්න බෑ. මේකත් කිව යුතුයි. අනිත් එක තමයි ඒක තමයි ආසන්නම හේතුව. ඒකෙන් තමයි පස් ආහාරය, කබලින්කාර ආහාරය එක පැත්තකින් මතක තියාගන්න ඕන දෙයක් පස් ආහාරයක්. දිවටනේ ස්පර්ශ වෙන්නේ. ඒකට කබලින්කාර ආහාරය පස් ආහාරයක් වෙන එක වෙලාවකට. ඒ නිසා මේ කඩලා ගන්නත් බෑ මේක. ඉතින් අනිත් එක තමයි ආසන්නම ආහාරයේ කබලින්කාර ආහාරය මිනිසුන්ට තේරෙන්නේ. ඒක නිසා තමයි මේ වැඩෙන්නේ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා අංගුත්තර නිකායේ මට මතක හැටියට චතුක්ක නිපාතේ වගේ ඩික්ඛුනි සූත්‍රයක සූත්‍රයක් තියෙනවා. මේ ඩික්ෂුනියක් දවසක් ආනන්ද හාමුදුරුවෝ කොළඹව ගන්න හදනවා. කොළඹව ගන්න උන්වහන්සේ ඉතින් ওই දුක්සක් බලන්න කාලයක් යනවා. ලෙඩ වෙයි කියලා පණිවිඩයක් කරනවා. මෙතන බලන්න ආනන්ද හාමුදුරුවෝ එනවා. එනකොට මේ ඉතින් අර පස්සේ වෙන විදිහට ඉඳලා මේ ආනන්දට තේරුණා මේ ඉන්නේ වෙන දෙයකට කියලා ආනන්ද හාමුදුරුවෝ ඉතිවිලා ආපහු මේ කියනවා. මේ තුන සම්පූර්ණ බලන්නේ අයකාරයෝ. මේ තුන භගතා නැගෙන්නේ මේ ශරීරයේ හටගෙන තියෙන මෛත්‍රිය නිසා. දැන් මොන ඔබට තේරෙනවා ඇති මේ ආහාර කම්පලින්කාර ආහාරය ගැන වගේම කතාවක් මෙතනදී. නැගෙන්නේ මේ සම්පූර්ණ කායෝ මේ ශරීරයේ හටගෙන තියෙන මෛත්‍රිය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තුනේ හේතුගතෝත්තෝ මේ මෛත්‍රිය කියන එකේ පාස්ස කඩලා දාන්න කියලා කිව්වා. ඒ හින්දා තමයි මේ බුද්ධ ආගම හඳුන්වන පාවිච්චි කරන්නේ බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යාව කියන්නේ කායේන වාචාය මනසා සර්ව අවස්ථාව සර්වදා සර්වත්‍ර මෛතුනක් ත්‍යාගෝ බ්‍රහ්මචර්යම් ප්‍රවක්ෂති. කායින් වචනයෙන් මනසින් සර්ව අවස්ථාව හැම අවස්ථාවකම සර්වදා කාලේ හැම වේලාවකදීම සර්වත් හැම තැනකදීම මෛතුන ත්‍යාගෝ මෛතුනින් වැළකීම තමයි බ්‍රහ්මචර්යම් ප්‍රවක්ෂති. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. එහෙමනම් අතන කියනවා මේ ජාතිය නැති කරන්න යන්නේ උපත නැති කරන්න යනවා නම් උපතට ළඟම හේතුව නීතුණු සම්භූතෝ මගින් යයන්කායෝ මෛතුණයයි හේතුව. ඒ නිසා තමයි මෛතුණේ නැති කිරීම මෛතුණේ නොවේදීමෙන් තමයි මේ ශාසන ප්‍රතිපත්තිය පටන් ගන්නෙ. එහෙමනම් ආහාරයේදී කබලින්කාර ආහාරයේ ප්‍රහීන කිරීම ඔන්න ඔය කියන අර්ථයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නයේදී අර සිතේ ගැන කතා කළා. සිතේ තියෙනවා මෙතෙක් දැකපු ඒවා තියෙනවා අහපු ඒවා තියෙනවා කියලා. ඒකේ මෙහෙම එකක් තියෙන මට ඒක හරියටම අහපු දේ හරියටම මොකක්ද කියලා මට පැහැදිලි වෙන්නේ නැහැ වගේ මට තේරෙන්නේ. සාමාන්‍යයෙන් යමක් දැක්කම දිත්තමත්තම් වාසිත සිතේ දෙනවා කියලා නෑ. චක්කුංච පරිලෝකේ කොයි චක්කු විඥාන. අපි පාරේ යනකොට ඕන තරම් දේවල් අපේ හිත හැට පේනවා. හැබැයි අපි හිතෙන් හිතට ගියේ විතර අපි දැකලා තියෙන්නේ. හැබැයි දැක්කනම් දැකලා ඒක සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා වශයෙන් ගිහිල්ලා ඒක ඊට පස්සේ විවරණය කරලා උපාදාන වශයෙන් අරගෙන හෝ නොගෙන හෝ ඒවා ඉවර කරලා ඇති. සමහර ඒවා විනිශ්චය කරලා ඒවා අයින් කරලා තියෙනවා. සමහර ඒවා අරගෙන ඒවා ඔස්සේ ගිහිල්ලා ඒවෙන් යම් දේවල් සිද්ධ කරගෙන තියෙනවා. ඒ නිසා ඔක්කොම තියෙනවා නෙමෙයි. සමහර ඒවා විනිශ්චය ඉවරයි. ඒ නඩු අහලා ඒ ඔක්කොම කරලා ඉවරයි. සමහර ඒවා තවම අපි විනිශ්චය කරමින් ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා සියල්ල තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි ඒ සමහර දේවල් අපිට එනවා. හැබැයි උතන තියෙනවා අපේ තියෙන ශක්තියක්. මෙන්න මේ ශක්තිය තමයි ඔබතුමා කියන්නේ සංඥා. සංඥා තියෙන අපේ ළඟ තියෙන ස්කන්ධයක්. ඔය සංඥා ස්කන්ධය තුළ ඒ පසුගිය ඒවා ආපහු මතක් වෙලා එනවා. ඒ මතක් වෙලා එනකොට හැබැයි මතක තියාගන්න ඒ වින්දනේ ඒ ආකාරයෙන් මෙන්නේ නෑ. ඒවා මතකයක් විතරයි. හොඳයි බොහොම පිං මම හිතන්නේ චන්දන මහත්මයා ඔබට තවදුරටත් ඒ ගැන අහන්න තියෙනවද චන්දන මහත්මයා? තිරසන්නේ දැනට ඒ ඇති දැන් තමයි තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්නයි. එහෙමනම් අපි අවසාන වශයෙන් තව දුරටත් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සමාවෙන්න මහත්මයා මේ ඔය සිතිවිලි පරණේවා තියෙනවා සංඥා ස්කන්ධ තියෙනවා කියන එක නම් මට නම් වැටහෙන්නේ නැහැ. තේරුවන් සරණයි. බොහොම හොඳයි. මේමයි තියෙනවා කියලා කියන්නේ සංඥා වශයෙන් අපි හඳුනාගත්ත දේවල්. මේ ලෝකේ හැම දෙයක්ම යමක් දැක්කට පස්සේ මේ අසවල් දේය කියලා අපි තේරුම් ගන්න අපේ ළඟ තියෙන සංඥාවෙන්. සංඥා කියන ස්කන්ධයේ තියෙන හැකියාවෙන් තමයි ශක්තියෙන් තමයි තේරුම් ගන්න. කාගෙන් ඇහුවොත් එහෙනම් මේ ගහ මොකද්ද කියලා මේක අඹ ගහක් කියලා කියන්නේ
මුලින් ලැබිච්ච සංඥාවක්. අපි ළඟ තියෙන සංඥා කියන්නේ හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම මත තමයි මේක යන්නේ. එතකොට දැන් අර සිතුවිලි ගැන කතා කරනකොට සිතුවිලිත් ඒ ආකාරයෙන් අපේ ළඟ එනවා. ඒව හැබැයි අර මනෝ අපි ඒකට කියන්නේ මනෝ සංචේතන එහෙම නැත්නම් මනෝද්වාරා වජ්ජන කියලා එකක් තියෙනවා. මනෝද්වාරා වජ්ජන කියන එකෙන් ආවර්ජනය කළ හැකි හැකියාවකුත් අපට තියෙනවා. ඒ නිසා සිතුවිලි ආවර්ජනය කරන්න පුළුවන් අපේ මේ මනස කියන එක. මොකද මේ මනස කියන එක හරියට අර මම එක දවසක් විස්තර කළා ගිය සතියේ විස්තර කළා වගේ මේ එන්නේ තරංග ක්‍රමයට. මුහුදක රැළ විරල කලා මුහුද මැද පටන් ගන්න සුළඟට මුහුද මැද නැගෙන රැල්ලක් විරල කලා එනවා වගේ තරංග ක්‍රමයකට එන්නේ. එතකොට පළවෙනි තරංගය ඇදගෙන වැටෙනාට පස්සේ ඊළඟ තරංගය එතනින් ගොඩ නැගෙන ඔහොම ගිහිල්ලා අන්තිමට වෙරළට එන අවසාන තරංගයේ අවසාන රැල්ලේ අර මැදදී නැගිච්ච එකේ වතුර බිඳුවක්වත් නැහැ කියලා කෙනෙකුට කියන්නත් බෑ. ඒ වගේ මේ සෑම සිතකම ඒ පරණ දෙයක් එක්ක එනවා. මේක හැම අපේ කායික ශෛලවලටත් එනවා වගේ පරණ පින්තූරයක් බැලුවම මේ තියෙන පින්තූරේ සමානකම තියෙනවා වගේ ඊට වැඩිය දැඩි ලෙස මේ සිතට එනවා. සිතේ පැරණි සිතවිලි වල රූපයන් රූප ආකාරයන් එනවා. මොකද ඒකට හේතුව පරම්පරාවක් වශයෙන් එන හින්දා. ඒ පරම්පරාව ඊළඟ පරම්පරාවට අර පරම්පරාවේ ලක්ෂණ දායාද කරලා තමයි මේ පරම්පරාව නැති වෙලා යන්නේ. ඒකයි සිතිවිලි ක්‍රමය. තරංග ක්‍රමය නිසායි ඔක වෙන්නේ. හොඳයි බොහොම පිං. මම හිතන්නේ අපි දැන් කාලේ එළඹිලා තියෙනවා අපි සාකච්ඡාව නිමාවටපත් කරන්න. සාකච්ඡාව නිමාවටපත් කරන්න අවසාන වශයෙන් මම යොමු මේ ස්වාමීන් වහන්සේට ඊට කලින් මම යොමු වෙන ප්‍රමේදසිංහ මහත්මයාට අද අපිට මතක කරලා දීපු කර්මවල සංක්ෂිප්ත විස්තරයක් අපිට ගෙන්න කියලා මම ආරාධනා කරනවා. ඊට පස්සෙව අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා වැඩසටහන නිමාවටපත් කරමු. ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා. අපි ඇත්තටම අද වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙන්න හිටියේ වැඩිමල් ජනාලංකාර ස්වාමීන් වහන්සේ. නමුත් අපි පසුගිය සාකච්ඡාවයි මේක එක ළඟට ගේන්න ඕන හින්දා ඒ සාකච්ඡාව අපි ලබන සතියේ කාල දැම්මයි කියලා මගේ අදහසක් තියෙනවා. මේ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ලබන සතියේ බොහෝ විට සාකච්ඡාවට සම්බන්ධ වෙයි පූජ්‍යපාද වැඩිමල් ජනාලංකාර ස්වාමීන් වහන්සේ. ඒ ගැන අපි වෙබ්සයිට් එකේ දාන්න යම් කිසි වෙනසක් වුණොත් ඔබට ඒ විස්තර ගෙන එන්නම්. ඒකත් මතක් කරමින් මම හිතනම් ගෞරවයෙන් නිමෙන්න නැස්වරක් ඉදිරිසිංහ මහත්මයාට ඔබතුමාට පුළුවන් නම් අද අපිට මතක කරගත්ත කරුණු ඒ වගේම සාකච්ඡා මණ්ඩපයේ මත වෙච්ච කරුණොත් අරලා කෙටි සංක්ෂිප්තව අපිට ඒ විස්තරයක් කරන්න. ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේට යොමු වැඩසටහන නිමා කරමු. දැන් තෙරුවන් සරණයි. හොඳයි තුනුවන් පිටතරණයි. අද අපි කතා කළේ තණ්හා නිරෝධය ගැන. මේ ආහාර නිරෝධය ගැන සමාවෙන්න. ආහාර නිරෝධය ගැන. ආහාර නිරෝධය ගැන විස්තර කරනකොට සූත්‍රය අපිට කියනවා තණ්හා සමුදය ආහාර සමුදය තණ්හා නිරෝධ ආහාර නිරෝධය කියලා. ඔන්න ඔය පාඩේ ඔස්සේ තමයි අද අපි ගියේ. එතකොට තණ්හාව හට ගැනීම නිසා ආහාරය හට ගන්නවා. ආහාරය තණ්හාව නැතිවීමෙන් ආහාරය නැති වෙනවා කියලා. මේකට අපි යොදාගත්තා මේක විවරණය කරන්න ඉතාම හොඳ දැන වශයෙන් හොඳ විවරණයේ වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේදී සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය විවරණය. එතකොට සමුදය සත්‍ය විවරණයේදී මේ ආහාරය සමුදය වෙන ආහාරය තුල මේ තණ්හාව ආහාර නෙවෙයි සමා වෙන තණ්හාව දැකගන්නේ කොහොමද තණ්හාව ඇති වෙන්නේ. එතකොට ආහාරයට තණ්හාව හේතු වෙන්නේ කොහොමද කියන එක එතන විස්තර කළා. ඉතින් එතෙන්දී ඒක විස්තර කරනවා චක්කු රූප චක්කු විඥාන කියලා කියනකොට මේ තියෙන්නේ පස් ආහාරය. ඊට පස්සේ රූප සංචේතනා දක්වා යනකොට මනෝ සංචේතනික ආහාරය. චක්කු විඥාන කියනකොට විඥාන ආහාරය. ඉතින් මේ නිසා මේ කියන ආහාර හතරෙම අවස්ථාවල් මේ කියන විවරණය ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා ඒක තමයි ඊටාම හොඳ ඒකට අපි ඒකේ විවරණය දැක්කා. මේ තණ්හාව අප තුල බැසගන්නේ තණ්හාව ආරම්භ වෙන්නේ මේ ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ආදී නිසා මිහිරි ශබ්ද නිසා කියන එක. එතකොට මේ ප්‍රිය භාවය නිසා තණ්හාව ඇති කරගන්නවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඒ නැති වෙන්න නම් එතනම තමයි නැති වෙන්න ඕන. ඇති වෙච්ච තැනම තමයි එහෙමනම් ඒ
ප්‍රිය ස්වභාවය වැරදි අර ඔබ මේ කවුරුත් ඉදිරිපත් කළා එතෙන්දී අයෝනිසෝ මනසිකාරයක් තමයි සංඥා විපල්ලාස දිට්ඨි විපල්ලාස කියලා විතර කළා. අසුභේ සුභයයි දකිනවා දුක සැපයයි දකිනවා කියන මේක ඒක තමයි එතන උනේ. ඒ නිසා මේක සැබෑව දකින කෙනා දැකලා ඊට පස්සේ ඒක ප්‍රහීන කරන්නට නිරෝධයේදී කිව්වා අරකේ එත්තේ සා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති කියලා. මෙන්න මේ ඇසේ පටන් මේ කියන ආයතන 6ේදීම ආයතන 12ේදීම මේක නැති වෙන ආකාරය විස්තර කළා. ඊළඟට අපි වෙනත් දේවල් කතා කළ දේවල් අතර අපිට මතකයි මේ පස් ආහාරය, කබලින්කාර ආහාරය සම්බන්ධව මේකෙදි නැති කරන්න ඕන දේවල්. ඊළඟට සිතේ මේවා තැම්පත් වෙලා තියෙන ආකාරය ගැන අපි කතා කළා. ඉතින් මම හිතනවා ඉතාම සාර්ථක ඔබේ සහභාගීත්වයක් ඒකට ලැබුණා. අපිට හැකි ආකාරයකින් අපිට තේරෙන ආකාරයකින් අපිට තියෙන දේවල් පිළිතුරු දුන්නා. සමහර ඒවාට පිළිතුරු නැති වෙන්නට ඇති. අපි ඉදිරි වතාවකදී ඕක ඒවා බලලා අවශ්‍ය කරන පිළිතුරු සපය ගන්නට බලාපොරොත්තු වෙනවා. සහභාගී වෙච්ච සංවිධානය කළ ඔබ සෑම දෙනාටම ත්‍රිවන් සරණින් යහපතක්ම වේවා, නිදුක් වේවා. අපේ ස්වාමින් වහන්සේ මේ මඟ පෙන්වීම මටත් කළපු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් සවනට සිසලස අන්තර්ජාතික දහම් සේවාව සම්බන්ධ වෙලා අපිට මේ වගේ දහම් කරුණු රාශියක් මතු කර දීම පිළිබඳව අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ කෘතඥතාවය පළ කරනවා ඉන්ද්‍රසිංහ මහත්මයාටත්. ඒ වගේම අපි ඉතාමත්ම ගෞරවපූර්වක වන්දනාව එහෙමත් නැත්නම් කෘතඥතාවය පළ කරනවා අපේ පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේට මේ වගේ සාකච්ඡාවක් ඇවිල්ලා අපිව මේ විදිහට දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ එහෙමනම් මම ඔබ වහන්සේට යොමු වෙනවා අවසාන වශයෙන් අද කරපු සාකච්ඡාවට සහභාගී වෙන බොහොම පිං මේ වැඩසටහන නිමා කරන ලෙසට ඔබ වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි කියලාට අපි මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ සම්මාදිට්ඨිය පිළිබඳව 16 ආකාරයකින් විස්තර කරනවා. දැන් අපිට ඒ සම්පූර්ණ ප්‍රවාහයයි ආහාර වාරයයි නිමා කරනවා. ඉතින් මේ තුලින් විකාශ පිළිසකට මේ සම්බන්ධ වෙන හැමදෙනාටම ප්‍රයෝජනවත් වන සාකච්ඡා වාර කීපයක් අපිට පවත්වන්න ලැබුණා. ඉතින් මේ සඳහා අපිට ජයසිංහ ඉන්ද්‍රසිංහ මෙතුමා සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබීම පිළිබඳව මාසතු වෙනවා. අද එතුමා උපකාරයෙන් මුතුම බහැර ප්‍රදේශයකින් වෙලා ඒ සම්බන්ධ වෙන්නේ කුණාගම ප්‍රදේශයේ. ඉතින් නගරයේ කැට ප්‍රදේශයක ප්‍රයෝජක දේශනාවකට එතුමා සම්බන්ධ වෙලා පස්සේ නගරයේ ගිහිල්ලා තමයි මේ පහසුකම් සපයාගෙන මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතුමා විශාල උත්සාහයක් ගන්න යෙදුණා. තමන්ගේ කලින් දේශනාවකට දේවල් දේශනාවක සම්බන්ධ ප්‍රදේශයේ ඉඳලා නගරයට ඇවිල්ලා එතන ඉඳලා තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නේ. ඉතින් විශාල කැපවීමක් කරනවා කියන්නේ ධර්ම දානෙ වෙනුත් එතුමා කැපවීමක් කටයුතු කරනවා. ඉතින් එතුමා වගේ අය මේ සම්බන්ධ වැඩසටහන සම්බන්ධ කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම අද කොච්චර කරදර වාදක තිබුණත් එතුමා මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව එතුමාට මාත්‍යා මොහොතක් කරනවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නා වූ සෑම දිනකටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ආරෝග්‍ය සම්පatti උදා වේවා. ඒ වගේම අවසානයේදී අපද වරුත් බලාපොරොත්තු වන අවබෝධයකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් නිවන් සම්පත්තියම සාක්ෂාත් වේවා කියලා සාදු. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඒ වගේම අපි මේක අමාරුවෙන් සංබන්ධ කරපු අපේ මේ ස්තුත මහත්මයාසයි පවුලේ හැමතෙම අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බොහෝම පිං අද විශාල දුෂ්කරතා මැද්දේ මේ සාකච්ඡාව අපිට මෙහෙයීම ගැන ඔබතුමන්ලාට අනේක වාරයක් ස්තුතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තුළු සෑම සියලුම දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු. ත්‍රිවන් සරණයි. සරණයි.